හරි. ආයුබෝවන් ළමයි. අපි අද කතා කරන්න ගමු අපේ තුන්වෙනි පාඩම. මේ තුන්වෙනි පාඩමේ අපි යම් තාක් දුරකට දැන් කතා කරලායි තියෙන්නේ. අපි එතන ඉඳන් ඉදිරියට කතා කරමු. දැන් අලුතෙන් ආපු අයත් ඇති ඒ අය කිසිම දෙයකට කලබල වෙන්න එපා. අපේ පරණ රෙකෝඩින්ග්ස් ටික ඕගොල්ලන්ට දෙන්නම්. ඒ ටික බලන්න පුළුවන්. හැබැයි අපි පාඩමට යන්න කලින් අපි බලමු අපි මේ වෙද්දි කොතනද ඉන්නේ කියන එක. හරි. දැන් අපි මේ වෙද්දි කතා කරගෙන ඉන්න පාඩම තමයි මොකක්ද? ව්‍යාපාර සංවිධාන කියන පාඩම. ව්‍යාපාර සංවිධාන අපේ 10 වසරේ තුන්වෙනි පාඩම. හරි. ළමයි අපි මෙන්න මේ ව්‍යාපාර සංවිධාන කියන පාඩමේදී අපේ මේ කියන ව්‍යාපාර සංවිධාන මුලින්ම අපි බෙදනවා කිව්වා ප්‍රධාන නිර්ණායක තුනකට. අපි මුලින්ම ඔන්න ඔය නිර්ණායක තුන මතක් කරගමු. මොකද අපි පාඩම ඉස්සරහට යද්දි මේ තුන්වෙනි පාඩම කියලා කියන්නේ ටිකක් දිග පාඩමක්. සමහර වෙලාවට අපිට පාඩමේ ඉන්නේ කොහෙද කියන එකත් අමතක වෙනවා. ඒකින්ද මේ පාඩම තනිකරම පදනම් වේගන ඉස්සරහට යන්නේ මෙන්න මේ කියන නිර්ණායක තුන පදනම් වෙලා. හරි. අපි ව්‍යාපාර සංවිධාන වර්ග කරනවා කියලා කිව්වා ළමයි. ඒක තමයි හිමිකාරීත්වය අනුව. ඒ කියන්නේ අපේ ව්‍යාපාර සංවිධානය අයිති කාටද කියන එක අනුව අපි ව්‍යාපාර සංවිධාන වර්ග කරා. ඊගොල්ලෝ අපි කතා කරනවා අරමුණ අනුව. අරමුණ අනුව. ඊළඟට අපි කතා කරනවා පරිමාණය අනුව. ඒ කියන්නේ ව්‍යාපාර සංවිධානයේ ප්‍රමාණය. එහෙම නැත්නම් තව විදිහකට කිව්වොත් විශාලත්වය අනුව. ඉතින් මේ කියන අපේ ව්‍යාපාර සංවිධාන අපි මෙන්න මේ ප්‍රධාන නිර්ණායක තුන ඔස්සේ කතා කරනවා. අපි දැන් කොහෙද කතා කර ඉන්නේ? මේ වෙද්දී අපි කතා කර ඉන්නේ මෙන්න මේ හිමිකාරීත්වය අනුව කියන තැන. හිමිකාරීත්වය කියලා කියන්නේ අයිති කාටද කියන එක අනුව. ඔයගොල්ලන්ට මතක නම් අපි කොටස් දෙකකට මේක බෙදාගත්තා. එක ව්‍යාපාර සංවිධාන කොටසක් අයිති මොන අංශයටද? පෞද්ගලික අංශයට. තව කොටසක් අයිති මොන අංශයටද? රාජ්‍ය අංශයට. ඉතින් ළමයි මෙන්න මේ පෞද්ගලික අංශයට. දැන් අපි මේ වෙද්දී ව්‍යාපාර සංවිධාන කීපයක් කතා කරලා තියෙනවා. හරි. අපි ඒ ටිකත් මතක් කරගමු චූට්ටක්. පෞද්ගලික අංශයට. දැන් අපි මේ වෙද්දී කතා කරපු ව්‍යාපාර සංවිධාන මොනවාද? පළවෙනියටම අපි කතා කරා මොනවා ගැනද? ඒක පුද්ගල ව්‍යාපාර සංවිධාන. ඒක පුද්ගල ව්‍යාපාර සංවිධාන. මොකද මේ ඒක පුද්ගල ව්‍යාපාර සංවිධානයක් කියලා කිව්වේ? අයිතිකාරයෝ එක්කෙනෙක් නම් ඉන්නේ. අපි ඕකට ලස්සන උදාහරණයක් ගත්තා. සුමනාවතී කියලා නැන්න කෙනෙක් පටන් ගත්ත වඩ කඩයක් රහයි වඩේ කියලා. අන්න මේ රහයි වඩේ කියන කඩේ අයිතිකාරයෝ ඉන්නේ කී දෙනායිද? එක්කෙනයි. එහෙනම් ඔන්න ඔය විදිහට අයිතිකාරයෝ එක්කෙනෙක් ඉන්න විදිය ව්‍යාපාර සංවිධාන වලට අපි කිව්වා මොකද? ඒක පුද්ගල ව්‍යාපාර සංවිධාන කියලා. ඉතින් අපි හිතුවොත් මේක මොන අංශයේද කියලා මොන අංශයටද මේක අයිති වෙන්නේ? පෞද්ගලික අංශයට. ඔන්න එහෙනම් අපි කතා කරමු පළවෙනි ව්‍යාපාර සංවිධාන වර්ගය. ඊළඟට අංක 2 හවුල් ව්‍යාපාර. හවුල් ව්‍යාපාර. මොකද අපි හවුල් ව්‍යාපාරයක් කියලා කිව්වේ? මේ බලන්න. මම මේ පුංචි මතක් කිරීමක් කරන්නේ ගිය සතියේ පාඩම. අපේ ඉන්නවා මෙයා තමයි අමරාවති. මෙයා කමලාවති. මෙයා නිමලාවති. මෙන්න මේ තුන් දෙනාම ළමයි දොස්තරලා තුන් දෙනෙක්. හරි? මේ තුන් දෙනාම කවුරු තුන් දෙනෙක්ද? ડોක්ටර්ස්ලා තුන් දෙනෙක්. මේ තුන් දෙනා එකතු වෙලා පටන් ගන්නවා ෆාමසියා. ෆාමසියා. අන්න එහෙනම් මෙන්න මේ විදියට. දැන් මේ කට්ටිය අතර මොකක් තියෙනවද? සම්බන්ධතාවයක් තියෙනවා. මොන සම්බන්ධතාවයක්ද? ලාභයක් අරමුණු කරගෙන තමයි මේ සම්බන්ධතාවය තියෙන්නේ. එහෙනම් ඔන්න ඔය විදියට ලාභයක් අරමුණු කරගෙන පුද්ගලයා අතර තියෙන සම්බන්ධතාවයට තමයි අපි කියන්නේ මොකක් කියලාද? හවුල් ව්‍යාපාරයක් කියලා. ඕගොල්ලන්ට මතක නම් මම කියලා දුන්නා මේ හවුල් ව්‍යාපාරයක් පටන් ගන්න නම් අඩුම කීයක් ඕනද? අවම 22ක් ඕන. ඒ වගේම උපරිම 20 දෙනෙක්ට එකතු වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ව්‍යාපාර සංවිධාන වලට අපි කියව මොන ව්‍යාපාර කියලාද? හවුල් ව්‍යාපාර කියලා. මේ හවුල් ව්‍යාපාරات මොන අංශයේද? පෞද්ගලික අංශයේ ඒවා. හරි. ඊළඟට ඔන්න 2 3 තුන්වෙනි එක අපි කතා කරා සංස්ථාපිත සමාගම්.
මොකද්ද සංස්ථාපිත සමාගමක් කියලා කිව්වේ? අපි ඒකත් මතක් කරගමු. ළමයි මේ සංස්ථාපිත සමාගම් කියන ඒවාගේ අපි විශේෂ ලක්ෂණ කීපයක් ඉගෙන ගත්තා. පළවෙනි එක තමයි මේ කියන සංස්ථාපිත සමාගම් ප්‍රාග්ධනය හොයාගන්නේ කොහොමද? කොටස් නිකුත් කරලා. ඒ කියන්නේ දැන් හවුල් ව්‍යාපාරයකට සල්ලි දෙන්නේ කවුද ළමයි? ඒ හවුල් ව්‍යාපාරේ ඉන්න හවුල්කාරයෝ. උදාහරණයක් විදිහට අර අමරාවතී, කමලාවතී, නිමලාවතී පටන් ගත්ත ෆාමසියට කවුද සල්ලි දෙන්නේ? ඒ ෆාමසිය පටන් ගන්න 3 දෙනා. හරි. ඊගාවට සුමනාවතී නැන්දගේ වැඩේ කඩේට කවුද සල්ලි දෙන්නේ? ඒ කියන සුමනාවතී නැන්දා. ඒ වගේම හිතන්න සමාගමකට කොහොමද අවශ්‍ය ප්‍රාග්ධනය හොයාගන්නේ? ඒක හොයාගන්නේ ළමයි කොටස් නිකුත් කරලා. එහෙනම් කොටස් නිකුත් කරලා තමයි සමාගමකට අවශ්‍ය මොනවා රැස් කරගන්නේද? ප්‍රාග්ධනය රැස් කරගන්නේ. ඒ වගේම වගකීම සීමිත. මොකද්ද මේ වගකීම සීමිත කියලා කියන්නේ? හිතන්න අර කිව්ව සුමනාවතී නැන්දගේ වැඩේ කඩේ පටන් ගත්තා. එයා බැංකුවෙන් ණයක් ගත්තා රුපියල් ලක්ෂ 3ක. අනේ මොකද වෙන්නේ ටික දවසක් යද්දි මේ වගේ මේ තෙල් ලිගයක් ඇවිල්ලා දැන් ටවුන් එකේම කඩ ඔක්කොම වැහිලා යනවා. දැන් සුමනාවතී නැන්දට පාඩු වෙනවා මේ කඩේ කරගෙන යන එක කොහොමද මෙයා බංකොලොත් වෙන්නේ. දැන් ළමයි සුමනාවතී නැන්දට ගිහින් බැංකුවට කියන්න පුළුවන්ද? අනේ මේ මට නම් ගෙවා ගන්න විදියක් නැහැ පස්සේ ගෙවන්නම් වගේ එකක්. බෑ. එයාගේ ඉන්න ගෙදර ඉඩම විකුණලා හරි මේ කියන ලක්ෂ 3 මොනා කරන්න ඕනද? බේරන්න ඕන. ඉතින් මේ කියන ව්‍යාපාරවල වගකීම සීමිතයිද අසීමිතයිද? අසීමිතයි. ඇයි මේ එයා ගත්ත ණය කොහොමද බේරන්න ඕන? එයා ඉන්න ගෙදර මොනවා හරි විකුණලා මේ ව්‍යාපාරේ මොනවා ටික බේරන්න ඕන කියලා අපි කිව්වද? ණය බේරන්න. ඊගාට අර හවුල් ව්‍යාපාරේ අමරාවතී, කමලාවතී, නිමලාවතී ණය ගන්නවා. ඒගොල්ලෝ ගෙවන්න ඕනද නැද්ද? ඉන්න ගෙවල් විකුණලා හරි ගෙවන්න ඕන. එහෙනම් මතක තියාගන්න ඒක පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර ඒ ඔක්කොම වගකීම සීමිතයිද අසීමිතයිද? අසීමිතයි. ඊළඟ කතාව තමයි ළමයි සමාගමක. දැන් ඔයා හිතන්න ඔයා ගන්නවා ළමයි සමාගමක කොටස්. රුපියල් ලක්ෂයක කොටස් මිලදී ගන්නවා. රුපියල් කීයකද? ලක්ෂයක. අපි උදාහරණයකට ගමු සමාගම ලංකා මිල්ක් ෆුඩ් PLC. මේ උදාහරණය වාට හොඳට කුරුකුරුදුයි. මොකද මම මේ උදාහරණයෙන් තව තවත් ඒවා කියලා දීලා තියෙනවා. මේ කම්පැනි හදන්නේ මොනවද ළමයි ඇත්තටම මේගොල්ලෝ තමයි මේ අබේවල ප්‍රොඩක්ට්ස් හදන්නේ. හරි. ඉතින් ඔයගොල්ලෝ මෙන්න මේකේ රුපියල් ලක්ෂයක කොටස් ගන්නවා. හරි. දැන් ඔයාට ආරංචි වෙනවා. දැන් ඔයත් මේකේ කවුරු වෙනවද ළමයි කොටස් ගන්නවා කියලා කියන්නේ? අයිතිකාරයෙක් බවට පත් වෙනවා. ඔයාට ආරංචි වෙනවා ටික දවසක් යද්දි මෙන්න මේ කම්පැනි බංකොලොත් වෙන්නයි යන්නේ. මේගොල්ලෝ ගෙවන්න තියෙනවා පිටට ණය බිලියනයක්. දැන් ඔයා යන්න ඕනද ළමයි මේ බිලියනය ගෙවන්න? නෑ. ඔයාගේ වගකීම අර ඔයාගත්ත කොටස් වල ගානට මොනවා වෙනවද? සීමා වෙනවා. පැහැදිලිද? හැබැයි හවුල් ව්‍යාපාරයක පුද්ගල ව්‍යාපාරයක එහෙමද? අපෝ නෑ ගත්ත ණය කොහොම හරි ගෙවන්න ඕන. හරි. හැබැයි මේකදී එහෙම නෑ. ඔයාගත්ත ණය ඔයාගත්ත කොටස් වල ප්‍රමාණයට ඔයාගේ වගකීම මොනවා වෙනවද? සීමා වෙනවා. එහෙනම් අපි කියනවා වගකීම කොහමද? සීමිතයි. ඊළඟ එක තමයි අඛණ්ඩ පැවැත්ම. දැන් හිතන්න සුමනාවතී නැන්ද මැරෙනවා. එක්ක යාට පිස්සු හැදෙනවා. දැන් ළමයි ඔය වඩ කඩේ දිගටම තියෙයිද? හරි ඒක පුද්ගල ව්‍යාපාරයක් වෙච්ච වඩ කඩේ දිගින් දිගට තියෙයිද? අපෝ නේ. හරි. මොකද වෙන්නේ? එයා නැති වෙනවත් එක්කම කඩේ නැති වෙලා යනවා. හැබැයි දැන් උදාහරණයක් විදිහට මෙන්න මේකේ මේ ලංකා මිල්ක් ෆුඩ් PLC කියන එකේ චෙයාමන් තමයි හැරි ජයවර්ධන. අබේවල ප්‍රොඩක්ට්ස්. එතන මේකේ චෙයාමන් කියලා කියන්නේ පුටු වදින කෙනාද? නෑ. හරි. හැරි ජයවර්ධන. ඉතින් මෙයා පහුගිය දවස්වල ළමයි මිය ගියා. හරි. දැන් හැබැයි අපි අබේවල තාම කනවද නැද්ද? තාම කනවා. අබේවල ප්‍රොඩක්ට්ස් තාම මාකට් එකේ තියෙනවද නැද්ද? තියෙනවා. ඉතින් මතක තියාගන්න මේ සමාගම් වල අයිතිකාරයෙක් මිය ගියා. එහෙම නැත්නම් කොටස්කාරයෙක් මිය ගියා කියලා සමාගමක් වහලා දානවද? නෑ. ඒක හරියට හෝටලයක් කරගෙන යද්දි නිකන් පිගන් දෙකක් බිඳුනා වගේ. පිගන් දෙකක් බිඳුනා කියලා අපි හෝටලයක් වහනවද? නෑ. පැහැදිලිද?
එහෙනම් සමාගමක ඉන්න අයිතිකාරයෙක් මැරුණා කියලා හරි යා වංකොලොත් වුණා කියලා හරි සමාගමක වැඩ නවතින්නේ නැහැ. ඒකින්ද අපි කියනවා සමාගමකට මොකක්ද තියනවද? අඛණ්ඩ පැවැත්ම තියනවා කියලා. මෙහෙම මොනවද මතක් කරගන්න පුළුවන්. ඒක පුද්ගල ව්‍යාපාරවලවත්, හවුල් ව්‍යාපාරවලවත් ඔය කිව්ව අඛණ්ඩ පැවැත්ම ඊළඟට අපි කිව්වා ඊගාව එක තමයි නෛතික පුද්ගල භාවයක් තියෙනවා මේවට. දැන් හිතන්න මම මේකේ ඔයාලට උදාහරණයක් අරන් කියලා දුන්නා. මේ සුමනාවතී නැන්දගේ අර කිව්ව වඩකඩේ වඩයක් ඇතුලේ තිබිලා ඇරපෙණිත්තක් හැපෙනවා. හැපිලා එක්කෙනෙක්ගේ දතක් ගැරවිලා තියෙන්නේ දැන්. දැන් මට කියන්න සුමනාවතී නැන්දටද නඩු දාන්නේ කඩේ නමරද නඩු දාන්නේ? පැහැදිලිවම ළමයි කාටද නඩු දාන්නේ? සුමනාවතී නැන්දගේ පෞද්ගලික නමට තමයි නඩු දාන්නේ. ඒකට හේතුව අපි ඔය කතා කරපු ඒක පුද්ගල ව්‍යාපාරවලවත් හවුල් ව්‍යාපාරවලවත් මොකක් නැද්ද? නෛතික පුද්ගල භාවයක් නෑ. අයිතිකාරයාගේ පෞද්ගලික නමින් තමයි ව්‍යාපාරයේ නීතිමය කටයුතු සිද්ධ වෙන්නේ. හැබැයි ඔයා හිතන්නකෝ මැලිබන් බිස්කට් සමාගමේ චොකලට් බිස්කට් එකක් ඇතුලේ දිනවා මේක එනවා. දැන් ඔයා යනවද ළමයි අයිතිකාරයාගේ නම් හොයාගෙන? නෑ. ඔයා කාටද නඩු දාන්නේ? සමාගමට. එහෙනම් සමාගම් වලට නෛතික පුද්ගල භාවයක් තියනවද නැද්ද? ඔව්. නෛතික පුද්ගල භාවයක් තියෙනවා. එහෙනම් අපි කියනවා සමාගම් කියලා කියන්නේ මොනවාද? කොටස් නිකුත් කරලා ප්‍රාග්ධනය හොයාගන්න. ඒ වගේම වගකීම සීමිත අඛණ්ඩ පැවැත්මක් තියෙන නෛතික පුද්ගල භාවයක් තියෙන ආයතන වලට අපි කියව මොනවා කියලාද? සමාගම් කියලා. හරි. එතකොට ඔන්න දැන් අපි පෞද්ගලික අංශයේ කීයක් කතා කරාද? 3ක් කතා කරලා තියෙනවා. මොනවාද කතා කරලා තියෙන 3? ඒක පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්. ඊළඟට අපි අද කතා කරනවා අපි ඔන්න දැන් තමයි අපි අද කොටසට එන්නේ. තාම ඔය කී සතියේ චුට්ට තමයි මතක් කරේ. අද අපි කතා කරනවා මොනවා ගැනද? සමෝපකාර සමිති ගැන. අපි දැන් තාම ඉන්නේ කොහෙද ළමයි? ඔන්න දැන් පාඩම් මතක් කරගන්න ඕනේ ඈ. අපි ව්‍යාපාර සංවිධාන කියන එක නිර්ණායක 3කට බෙදනවා. මොනවාද ඒ 3? හිමිකාරීත්වය අනුව, අරමුණ අනුව, පරිමාණය අනුව. හිමිකාරීත්වය අනුව කොටස් දෙකයි පෞද්ගලික අංශය සහ රාජ්‍ය අංශය. පෞද්ගලික අංශය තමයි අපි දැන් මේ තාම කතා කරගෙන ඉන්නේ. ඒක පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම් සහ අනිත් එක මොකද්ද? සමූපකාර සමිති. අද අපි කතා කරන්න යනවා එහෙනම් DNA කියලා මොනවා කියලාද? සමූපකාර සමිති ගැන. හරි. එන්න සමූපකාර සමිති. මේ අහන්න. ඔයගොල්ලෝ ළමයි නෝට් එක ලියන්න එච්චර කලබල වෙන්න එපා. මම ගෲප් එකට දානවා නෝට් එක. අද පොඩට අහගෙන ඉන්න පාඩම. අපි පාඩම සම්පූර්ණයෙන් අහගෙන ඊට පස්සේ මම ඔයගොල්ලන්ට දාන්නම් ගෲප් එකට මේකේ ෂෝට් නෝට් එකකුත් තියෙනවා. ඒකත් එක්කම ඔයගොල්ලෝ මිනිමින් කරේ ටියුට් එක මොනා කරගන්නද? සම්පූර්ණ කරගන්න. ඒකෙන් ඉන්න හොඳට අහගෙන ඉන්න. එතකොට ඔයා හොඳට අහගෙන හිටියොත් මේකේ ආයේ අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් ඔයාලට ඉතුරු වෙන්නේ නැහැ. හරි. මෙන්න තියෙනවා සමූපකාර සමිති. අපි මේවට ඉංග්‍රීසියෙන් කියනවා ළමයි මොනවා කියලාද? cooperative societies කියලා. හරි. සමූපකාර සමිති. වෙන ලොකු දඩ නිර්වචනයක් තියෙනවා. ඒක බලන්න යන්න එපා. අපි මුලින්ම නිකන් සම්පකාර සමිතියක් කියන්නේ මොකක්ද වගේ කියන එක ගැන පොඩි අවබෝධයක් ගමු. මේ ඔයාලට දැකලා පුරුදුයිද? මෙන්න මේ ලාංඡනේ. ඔයා මේක අනිවාර්යෙන් දැකලා තියෙන්න ඕන. මෙන්න මේ. සානස. ඔයා දැකලා ඇති හැබැයි දන්නේ මේක සමූපකාර සමිතියක් කියලා. ඔයගොල්ලෝ දන්නවද ළමයි මේ සනස කියන එකේ තේරුම? මේ සනස කියලා කියන්නේ ළමයි සනස කියන එකේ දිග තේරුම සමූපකාර ණය දෙන සමිතිය. සනස කියන එකේ තේරුම සමූපකාර ණය දෙන සමිතිය. ඊළඟට තව උදාහරණයක් කියන්න. දැන් මේ අපේ ඇත්තය නම් දන්නවා. ඔයගොල්ලෝ දන්නවද ළමයි CT එක? CT යෝගට් හදන්න. ඉස්සර ඔය CT එකේ තාප් එක හලා තිබ්බා පොල් ත්‍රිකෝණයේ කිරිනිපදවන්නන්ගේ සමූපකාර සමිතිය කියන. ඒ කියන්නේ මේ කිරි නිෂ්පාදනය කරන කවුද ඒගොල්ලන්ට කියන්නේ? බැස්ටියෝ ටිකක් එකතු වෙලා මේ එන්න නංගි අපි හදාගමු සමූපකාර සමිතිය. එහෙම කියලා හදාගත්ත එකක්ද මේ? නෑ.
කිරි නිෂ්පාදනය කරන කිරි ගොවිය එකතු වෙලා හදාගෙන මොකද්ද? සමූපකාර සමිතියක්. එතකොට මේ සමූපකාර සමිති මේවා මොකටද තියෙන්නේ? මේවා තියෙන්නේ ළමයි සමාජිකයන්ගේ සුබ සාධනය වෙන්නේ සහ සමාජයේ සුබ සාධනය වෙන්නේ. හරි? දැන් කිරි නිපදවන්නන්ගේ සමූපකාර සමිතිය. මේකේ මොකද්ද වෙන වැඩ ටික? ඒගොල්ලෝ කිරි මිලදී ගන්නවා. ඒ වගේම ඒ කිරි වලට මොකද මිලක් දෙනවා. සමිතියෙන් මේක කරන්නේ. ඊට සමිතියෙන්ම ඒ කිරි නිෂ්පාදනය කරන එළදෙනුන්ට අවශ්‍ය කෑම නිෂ්පාදනය කරනවා. කරලා මේ සමිතියේ ඉන්න අයට අඩු මිලට ඒවා දෙනවා. පැහැදිලිද? ඔන්න ඔය වගේ සමාජිකයන්ගේ සුබ සාධනය වෙනුවෙන් කරගෙන යන වැඩක් තමයි මොකද්ද මේ සමූපකාර සමිතියක් කියලා කියන්නේ. දැන් සනස ගන්නව මේ මේකේ ගමේ ගොඩාක් අය එකතු වෙලා ඉන්නවා මේ සනස එක්ක. මේකේ මොකද්ද වෙන්නේ? සමිතියේ සමාජිකයෝ ටික එකතු වෙලා ඒ අයගේ තැන්පතු අරගෙන ඒ අයට ණයට දෙනවා. දැන් සාමාන්‍ය මිනිස්සුන්ට ළමයි බැංකුවෙන් ණයක් ගන්න හරි අමාරුයි. හරි? එහෙම ලේසියෙන් නිකන් ව්‍යාපාරයක් එහෙම හරියම විදියට නැත්තම් ණයක් ගන්න බෑ. හැබැයි අන්න සමිතියේ ඉන්න සමාජිකයන්ට නැගිටින්න ණය දෙනවා කොහෙන්ද? සමූපකාර ණය දෙන සමිතියෙන්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ දන්න විදියට කිව්වොත් සනසේ. හරි? ඉතින් ඔන්න ඔය විදිහට සමාජිකයන්ගේ සුබ සාධනය වෙනුවෙන් කරගෙන යන සමිතියක් තමයි මේ සමූපකාර සමිතිය කියලා කියන්නේ. මේකෙදී අපි දැනගන්න ඕන ප්‍රධාන දේවල් කීපයක් තියෙනවා. දැන් ඔයගොල්ලන්ට මතකයිනේ අපි හවුල් ව්‍යාපාරයක් කතා කරලා තියෙනවා. හවුල් ව්‍යාපාරයක් කියන එක පටන් ගද්දී හවුල් ව්‍යාපාරයක ඉන්න පුළුවන් අවම ගන්න කීයද? 2යි. උපරිමේ 20යි. ඉතින් සමූපකාර සමිතියකට එහෙම නැද්ද? තියෙනවා. සමූපකාර සමිතියක් පටන් ගන්න නම් අවම කීයක්ද ඉන්න ඕනේ? අවම ළමයි 10 දෙනෙක් ඉන්න ඕනේ. උපරිමේ ගැන කොහෙවත් කියලා නැහැ. අවම කී දෙනෙක් ඉන්න ඕනද? හැබැයි 10ක් ඉන්න ඕන. ඊළඟට මේ සමූපකාර සමිතියක සමූපකාර සමිතිය ලියාපදිංචි කරන්න ඕන පනත. පනත් ඒ මොනවාද? අපිට මීට කලින් පනත් හම්බුණාද? ඔව් හම්බුණා. මොනවාද මීට කලින් හම්බෙච්ච ඒවා මතක් කරගමු. දැන් මම කිව්වා මේ මීට කලින් මම මේ කලින් පාඩමත් එක්ක මතක් කරගෙන යන්නේ. දැන් අපි කිව්වා හවුල් ව්‍යාපාරයක නම් ඉන්න පුළුවන් අවමේ කීයද? 2යි. උපරිමය 20යි. මේක කොහෙද කියලා තිබ්බේ ඔයගොල්ලන්ට මතකද? මේක කියලා තිබ්බේ 2007 අංක 7 දරන මොන පනතේද? සමාගම් පනතේ. සම්පකාර සමිතියේ හවුල් ව්‍යාපාරයක සමාජිකයෝ ගැන කියලා තිබ්බේ කොහෙද? මෙන්න මේ කියන සමාගම් පනතේ. හරි? ඊළඟට තව කොහෙද මේක අදාළ වුනේ? තව අපි කියෝ දැන් අපි චුට්ටක් කතා කරන සංස්ථාපිත සමාගම් කියලා જાතියක්. ඔන්න ඔය කියන සංස්ථාපිත සමාගමක් සංස්ථාපනය කරන්න ඕනෙත් මෙන්න මේ කියන 2007 අංක අද්දාන සමාගම් පනතේ යටතේම තමයි. ඊළඟට ඔන්න අද අපිට අලුතෙන් එකක් ඉගෙන ගන්නවා. සමූපකාර සමිතියක් පටන් ගන්නවා නම් මොකක් යටතේද ඒක සංස්ථාපනය එහෙම නැත්නම් ලියාපදිංචි කරන්න ඕනි? 1975 අංක 5 දරන සමූපකාර සමිති පනත. මෙන්න මේක යටතේ තමයි අපි අලුතෙන් සමූපකාර සමිතියක් පටන් ගන්නවා නම් ලියාපදිංචි කරන්න ඕනේ. ඒ වගේම අපිට දැන් මතකයි අපි තව දෙයක් ඉගෙන ගත්තා. අවම සමාජිකයෝ කී දෙනෙක් ඉන්නවද? 10ක් ඉන්න ඕන. හරි? අවම කී දෙනෙක් ඉන්නවද? 10ක් ඉන්න ඕන. පැහැදිලි නේද? හරි. ළමයි නිදා ගන්න එපා. දැන් ඔන්ලයින් මාධ්‍යෙන් කෙරෙද්දී යම් කිසි චූටි අපි අර ළඟ ඉඳන් කෙරෙනවා වගේ නෑ. නමුත් නිදා ගන්න එපා. ඇයි නිදා ගන්න කියන්නේ? මේ මගේ අකුරු මාර ලස්සනයි. ඕගොල්ලෝ නිදා නැගිටිද්දි මගේ දිහා බැලුවොත් බලන්න මේ මොකද්ද මේ කියලා. හරි? ඒකින්ද මම ලියන එක වගේම කියන එකත් හොඳට අහගෙන ඉන්න ඕනේ. ඒකින්ද නිදා ගන්න එපා කවුරුත්. හරි? හරි. ඊළඟට ඔන්න අපි දැන් මේ දෙක කතා කරා. ඊළඟට තමයි අපි බලමු සමූපකාර සමිතියක ලක්ෂණ මොනවද කියන එක. පළවෙනි එක ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවතීම. මේ අහගන්න ළමයි. දැන් අපේ ලංකාවේ රජයට අපි කියන්නේ මොකද්ද? කොහොමද ඔයගොල්ලන් අර පෙළ පොත්වල මුල ගාලා තියෙන්නේ? මොකද අපේ ලංකාවේ රජයට කියන්නේ? ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය. එයි අපේ රජයට එහෙම එකක් කියන්නේ. දැන් එයි අපි එහෙම කියන්නේ අපේ රටේ ගොඩාක් වෙලාවට තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ. අපි
ජනාධිපතිවරයෙක් පත් කරගන්නේ කොහොමද? ඡන්දේ. හැබැයි උතුරු කොරියාව ගන්න ප්‍රජාතන්ත්‍රවාදී. කවුද මේ ජනාධිපති? කිම් ජෝ උන්. එහෙමනේ. හරි. එයා දැන් එයාගේ තියෙන මොන පාලනයක්ද? ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් නෙමෙයි. එහෙම කැමති විදියට ජනාධිපතිවරු තෝරන්න බෑ. පැහැදිලිද? ඒකේ ඡන්දයක් තියෙනවා. ඡන්දෙම ප්‍රකාශ කරන්න පුළුවන් මොකද්ද? එයාට කැමතිද නැද්ද? ඉල්ල නැහැ. එක්කෙනයි. ප්‍රජාතන්ත්‍රවාදීද? නෑ. හැබැයි අපේ එහෙමද? නෑ. අපේ රටේ බහුතර දෙනාගේ කැමැත්ත මත තමයි රටේ ජනාධිපතිවරයා පත් වෙන්නේ. ඒව නේද? ඔව්. ඉතින් ඒ විදිහට තමයි අපි අංග සහෝදරයා මොන කරන්නේ? පත් කරගත්තේ. හරි. දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක්. කියන ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් කියලා කියන්නේ මොකද්ද? හැමෝගෙම කැමැත්තට තමයි මේකේ මොනවා සිද්ධ වෙන්නේද? වැඩ සිද්ධ වෙන්නේ. හරි. ඉතින් සම්පකාර සමිතියක් ගත්තාම ඒකේ වැඩ සිද්ධ වෙන්නේ සමිතියේ ඉන්න හැම දෙනාගේම කැමැත්තෙන් තමයි මේකේ මොනවා සිද්ධ වෙන්නේද? වැඩ සිද්ධ වෙන්නේ. තීරණයක් ගද්දි බහුතර දෙනාගේ කැමැත්ත බලනවා. ඒකයි මේ කියන්නේ මොන පාලනයක් තියනවා කියලාද? ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තියෙනවා සම්පකාර සමිතියේ. ඊළඟ ස්වේච්ඡා විවෘත සමාජිකත්වයේ. ඒ කියන්නේ කැමති වෙලාවක එන්න පුළුවන්, ඉන්න බැරි නම් ඕන වෙලාවක මොනවා කරන්න පුළුවන්ද? යන්න පුළුවන්. ඕනනම් එන්නත් පුළුවන්, ඕනනම් යන්නත් පුළුවන්. ඒකයි මේ කියන්නේ ස්වේච්ඡා විවෘත සමාජිකත්වය කියලා. ඊළඟට සමාජිකයන්ගේ සාමූහික අයිතිය. මොකද්ද ළමයි මේ සමාජිකයන්ගේ සාමූහික අයිතිය කියලා කියන්නේ? මම ඕගොල්ලන්ට කිව්වා මතකද අර පොල් ත්‍රිකෝණයේ කිරිදීපදවන්නන්ගේ සම්පකාර සමිතිය කියලා එකක් ගැන. ඔය මෙන්න මේ හිතන්න නෙමෙයි ඇත්තටම හරි. ඕකේ ළමයි ඕගොල්ලෝ දැකලා තියෙනවද අර කිරි එකතු කරන බූලි? මගේ චිත්‍ර දිහා බලන්න එපා. මෙන්න තියෙනවා මොනවාද? කිරි එකතු කරන බූලි. හිතන්න සමිතියේ තියෙනවා මෙන්න මේවා 10ක්. ලස්සන මේ මොනවාද මේ මම මේ ඇදලා තියෙන්නේ? කිරි එකතු කරන බූලි. අර පිත්තලද මන් දන්නේ කොහොම හරි අර බූලි තියෙන්නේ. හරි. ඔන්න ඔය බූලි 10ක් තියෙනවා කියලා අපි හිතමු ඔය සමිතියට අයිති. දැන් ඕක ගත්තොත් කාලයක් පෞද්ගලික දේපලක් නෙමෙයි. හරි. ඕක සමිතියට අයිති දෙයක්. මේක සමිතිය හැමෝටම අයිති. ඒකයි ඔය කියන්නේ සමාජිකයන්ගේ සාමූහික අයිතිය. සම්ප්‍රදාය සමිතියක් කියලා කියන්නේ කාගේවත් පෞද්ගලික දේපලක් නෙමෙයි. ඒ වගේ මේක තියෙන වත්කරොත් කාගේවත් පෞද්ගලික අයිතිය තියෙන ඒවා නෙමෙයි. ඒක සමිතියක ඉන්න හැම කෙනාටම ඒවා අයිති. ඒකයි ඔය කියන්නේ සමාජිකයන්ගේ සාමූහික අයිතිය කිය. පැහැදිලි නේද? හරි. ඊළඟට පොදු අවශ්‍යතා අරමුණු වලින් යුක්තයිලු. මේ අහන්න සම්පකාර සමිතිය වල ළමයි පෞද්ගලික අරමුණු නෑ. තියෙන්නේ පොදු අවශ්‍යතා සහ අරමුණු. එකක් තමයි ප්‍රධාන වශයෙන් ඒගොල්ලෝ උනන්දුවක් දක්වන්නේ සමාජිකයන්ගේ සුබ සාධනය. පැහැදිලිද? අනිත් එක තමයි සමාජයේ සුබ සාධනය. මේ බලන්නකො මේ. ඔයගොල්ලෝ මෙන්න මේක දැකලා තියෙනවද? මේ කොප්පිටි කියන එක විවිධ සේවා සම්පකාර සමිතියෙන් කරන්නේ. මේකෙත් මොකද කරන්නේ? බඩු සහනදායී විලට දෙනවා. මේ හැබැයි මෙහෙමයි සමාජ සුබ සාධනය කියලා කිව්වහම ඕගොල්ලෝ හිතන්න එපා. ඒ කියන්නේ බඩු නිකන් දෙනවා. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. හරි දැන් කොප්පිටියට ගියාම කොයි වෙලාවවත් ඔයාලට කියනවද? මේ අපි සමාජ සුබ සාධනය වෙනුවෙන් කරගෙන යන්නේ. ඒකින්ද මේ සල්ලි කීයක්වත් එපා අරන් යන්න ඕන දෙයක්. එහෙම කියනවද? නෑ මේ සමාජ සුබ සාධනය කියන එකෙන් අදහස් වෙන්නේ අපිට ඔක්කොම නිකන් දෙනවා කියන එක. හැබැයි ඒගොල්ලන්ගේ ප්‍රධාන අරමුණ ලාභයක් කිපීම නෙමෙයි. ඒකයි ඔය කියන්නේ. පැහැදිලිද? ප්‍රධාන කිපීම නෙමෙයි. සල්ලි ගන්නවා නිකන් දෙන්නේ නෑ හැම එකම. හරි? හැබැයි අර අනිත් ඒවා වගේ දැන් රටේ විවසන අවස්ථා අන්න ඒ වගේ දේවල් වලදී මේගොල්ලෝ ඉදිරිපත් වෙනවා. පැහැදිලිද? ඉතින් ප්‍රධාන අරමුණ ලාභී පීම නෙමෙයි. අන්න ඒකයි ඔය කියන්නේ. හරි. එහෙනම් සම්පකාර සමිතිය වල ලක්ෂණ මතක් කරොත් මොනවාද සම්පකාර සමිතිය කියන ප්‍රධාන ලක්ෂණ? එකක් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තියෙනවා. ඕන කෙනෙකුට ඕන වෙලාවක එන්න පුළුවන්, ඕන වෙලාවක යන්න පුළුවන්. ස්වේච්ඡා විරුද්ධ සමාජිකත්වයකට අපි කියනවා. ඒ වගේම සමිතියේ තියෙන හැම දෙයක්ම සමිතිය හැමෝටම අයිති. ඒ වගේම පොදු අවශ්‍යතා අරමුණු වලින් යුක්තයි. පැහැදිලිද? එහෙනම් ඔන්න ඕවා තමයි සම්පකාර සමිතියක තියෙන මොනවාද? පොදු ලක්ෂණ. දැන් අපි බලමු නිර්වචන වාට තේරෙනවද කියලා. ඔන්න දැන් තේරෙනවා. හරි? මේක නිර්වචනේ කඩපාඩම් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ ළමයි. හරි? ලක්ෂණ ටික මතක තියාගන්න. එහෙනම් අපි කිව්වා සම්පකාර සමිතියක් කියලා කියන්නේ මේක ඇතුලේ තියෙනවා මොන පාලනයක්ද? ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක්. ඒ වගේම ඕන කෙනෙක්ට ඕන වෙලාවක එන්න පුළුවන්. ඕන වෙලාවක යන්න පුළුවන්. එහෙනම් ස්වේච්ඡාවෙන් එකට එකතු වී අපි කිව්වා මේකේ තියෙන හැම දෙයක්ම හැමෝටම අයිති.
සාමූහික අයිතියක් භුක්ති විඳින පුද්ගල කණ්ඩායමක පොදු අවශ්‍යතා ඉටු කිරීම අරමුණු කරගත් ස්වාධීන සංවිධානයක්. කාගේවත් පෞද්ගලික අරමුණු නෙමෙයි. හැමෝගෙම පොදු අරමුණු ඉෂ්ට කරන්න තමයි මොනවා සංවිධානය වෙලා තියෙන්නේද? මේ කියන සම්පකාර සමිති සංවිධානය වෙලා තියෙන්නේ. පැහැදිලිද? එහෙනම් ඔන්න මෙන්න මේවට තමයි අපි කියන්නේ මොනවා කියලාද? සම්පකාර සමිති. හරි. දැන් ඔන්න එනං අපි සම්පකාර සමිතියක් කියන්නේ මොකක්ද කියන එක කතා කරා. ඒකේ වාසික කතා කරා. ඒකේ ලක්ෂණ කතා කරා. ඒ වගේම අපි මෙන්න මේ දේවල් දෙක ඉගෙන ගත්තා. මොනවද ඉගෙන ගත්ත දේවල් දෙක? එකක් ආම සමාජිකයෝ 10ක් ඕන. ඒ වගේම මේක ලියාපදිංචි කරන පනත මොකක්ද? 1972 අංක පාදාන සම්පකාර සමිති පනත. හරි. දැන් අර කලින් ඒ වගේම අපි මේකෙත් බලනවා වාසි සහ අවාසි. වාසි සහ අවාසි. හරි. හොඳයි ළමයි. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් තේරෙන්නේ නැති දේවල් තියෙනවා නම් chat box එකට දාන්න. මම ඒවට බලලා උත්තර දෙන්නම්. එක්කෝ මයික් ඔන් කරලා අහන්න පුළුවන් නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. හරි. එහෙනම් අපි බලමු සම්පකාර සමිති වල තියෙන වාසි. හරි. මොනවාද තමයි සම්පකාර සමිතියක තියෙන වාසි? පළවෙනිම වාසිය. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවතීම. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවතීම. මොකද මේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කියලා කිව්ව මම අර කලිනුත් කිව්වේ මේකේ වැඩ කරද්දී හැමෝගෙම කැමැත්තට තමයි වැඩ සිද්ධ වෙන්නේ. හරි? කාගේවත් තනි දේවල් නෙමෙයි තියෙන්නේ. ඉතින් ඒක සමිතිය ඔයා හිතන්න ඔයා සම්පකාර සමිතියක සමාජිකයෙක් කියලා. හොඳයිද නැද්ද? හොඳයි. පැහැදිලිද? ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තමයි තියෙන්නේ. ඊළඟට සම්පකාර සමිති පවත්වාගෙන යාම වෙනුවෙන් විවිධ වූ රාජ්‍ය අනුග්‍රහ විලිරීම. මේ අහන්න. මේ අපි කියවන්නේ සම්පකාර සමිති කාගේවත් පෞද්ගලික වැඩක් නෙමෙයි. ඒවා තියෙන්නේ සමාජිකයන්ගේ සුබ සාධනයටයි ඒ වගේම සමාජයේ සංවර්ධනයටයි. ඉතින් මේවට ළමයි රජයනොත් දෙනවා අනුග්‍රහය. හරි? මේගොල්ලන්ට රජයනොත් දෙනවා අනුග්‍රහය. හරි? අන්න දැන් හිතන්න ඕගොල්ලෝ කිරි නිෂ්පාදනය කරනවා කියලා. හරි? ඕගොල්ලෝ කිරි ගොවියෙක්. ඕගොල්ලෝ ටික එකතු වෙලා පටන් ගන්නවා කිරි නිපදවන්නන්ගේ සම්පකාර සමිතිය කියලා එකක්. රජයෙන් මොකද කරන්නේ? ඕගොල්ලන්ට දෙනවා අනුග්‍රහයක්. ඕගොල්ලන්ගේ අමුද්‍රව්‍ය වලට බදු සහනයක් ලබා දෙනවා. එක්කෝ ඕගොල්ලන්ට අවශ්‍ය යන්ත්‍ර උපකරණ රජයෙන් ලබා දෙනවා. අන්න ඒ වගේ රජයෙන් මේ සම්පකාර සමිති වලට උදව් කරනවා. ඉතින් ඒකත් එක වාසියක්. ඊගාවට ආර්ථික ප්‍රතිලාභ බෙදී යාම. සර් ඔයා මාරයි. ඔයා බොරු කියනවා. අපිට කිව්වනේ සංස්ථාපිත සමාගම් වල අයිතියි ලාභයයි බෙදිලා යන එක අවාසියක් කියලා. ඉතින් දැන් මොකද්ද මේ කියන්නේ බෙදිලා යන එක වාසියක් කියලා? මේ අහන්න මේක කියන්නේ මෙන්න මෙහෙම එකක්. දැන් සමාගම් වල මොකද උනේ? එන ලාභය කොටස් ගන්න අය අතර ඔක්කොම අය අතර බෙදිලා ගියා. හරි? ඒක ලාභ අරමුණු කර ගත්ත එක. හරි? දැන් මෙතන කියන්නේ මෙන්න මෙහෙම සීන් එකක්. මෙතන කියන්නේ හිතන්න ඕගොල්ලෝ 10 දෙනෙක් එකතු වෙලා සම්පකාර සමිතියක් පටන් ගන්නවා. හරි? ඔය සම්පකාර සමිතිය වලත් ළමයි පොඩි වැඩ කරගෙන යනවා. මම අර කිව්වේ දැන් සමිතියෙන් කිරි නිෂ්පාදනය කරන ගවයින්ට අවශ්‍ය එහෙම නැත්නම් කවුද? එළදෙනුන්ට අවශ්‍ය කෑම හදලා විකුණනවා. දැන් හිතන්න ඕකෙන් ලාභයක් එනවා කියලා සමිතියට. ඔයන ලාභේ සමිතියේ ඉන්න අය කට්ටිය අතරේ මොනවා කරලා දෙනවද? බෙදලා දෙනවා. දැන් ඔයා හිතන්නකෝ ඔයා සම්පකාර සමිතියක සමාජිකයෙක් කියලා. ඉතින් ඔයාටත් ඒකෙන් කොටසක් මොනවා වෙනවද? හම් වෙනවා. හොඳයිද නැද්ද? ඔයගොල්ලෝ කැමතිද නැද්ද? අපි කැමතියි. අපිටත් හම් වෙනවනේ ලාභයක්. හොඳයිද නැද්ද? හොඳයි. හරි. ඉතින් ඔන්නවා තමයි එහෙනම් සම්පකාර සමිතියක තියෙන මොනවද? වාසි. පළවෙනි එක ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තියෙනවා. ඒ වගේම මේවා කරගෙන යනකොට රජයෙන් එක එක අනුග්‍රහයන් අපිට දෙනවා. ඊගාවට අපිට සමිතිය මොනවා හරි ලාභයක් කිපිවොත් කට්ටිය අතරේ කියන ලාභය මොනවා කරලා දෙනවද? බෙදලා දෙනවා. ඕවා තමයි එහෙනම් සම්පකාර සමිතියක තියෙන මොනවද? වාසි. මේ හැම ව්‍යාපාර සංවිධානයකම වාසි දෙකයි, ලක්ෂණ දෙකයි, අවාසි දෙකයි මතක තියාගන්න ඕනේ. ඔයා හරියට මේක අහගන්නවා නම් මේක මතක තියාගන්න ඕනේ. මම කියන්නෙම ඔයාලට කටපාඩම් කරන්න කියලා දෙපා කියලාද? අපෝ කටපාඩම් කරන්න එපා. හරි? හොඳට තේරුම් ගන්න ළමයි.
ඔයා මේ දැන් හිතනවා පාඩම් කරනවා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තියෙන ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තියෙන ඕම පාඩම් කරනවා හතරක් කරනවා. දැන් ඇහුවොත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කියන්නේ මොකක්ද කියලා දන්නේ. පැහැදිලිද? එහෙම වැඩක් නෑ. ඔයා ඉන් ඩීටේල් මේව දැනගන්න ඕන. මම මේ පාඩම අවසානයේ වාට ලස්සන මේ ඔක්කොම ටික එක වගුවකින් හදලා දෙනවා. හැබැයි ඊට කලින් ඔයා ටියුට් එක හොඳට රිෆර් කරන්න ඕන. මොකද මේ වගුවේ තියෙන ෂෝට් නෝට් එක. හරි? ඒකේ තියෙන ඕන දෙයක් ගැන ඔයාගෙන් ඉන් ඩීටේල් ඇහුවොත් ඔයාට කියන්න පුළුවන් වෙන්න ඕන. හරි? ඒක තමයි පාඩම හොඳට ඉගෙන ගන්නවා කියලා අපි කියන්නේ. හරි. ඊගාට මේකේ තියෙන අවාසි. මට කියන්න බැරි වුණා ළමයි එක දෙයක්. මේ සමුපකාර සමිති වලට කොහමද ප්‍රාග්ධනය හොයාගන්නේ? ඒක පුද්ගල ව්‍යාපාරවලට ඒතිකාරය දුන්නා. හවුල් ව්‍යාපාරය ඒකට හවුල් දුන්නා. සංස්ථාපිත සමාගම් කොටස් නිකුත් කරා. සමුපකාර සමිති ළමයි මේව ප්‍රාග්ධනය හොයාගන්න ප්‍රධානම විදිය තමයි සමාජිකයන්ගෙන් අය කරනවා සමාජික ගාස්තුවක්. හරි? ඔය සමාජික ගාස්තුවෙන් තමයි මේගොල්ලෝ ප්‍රාග්ධනය හොයන්නේ. ඉතින් ඕගොල්ලෝ හිතනවාද සමාජික ගාස්තු විදියට ලොකු ගාණක් අය කරනවා කියලා? අපෝ නෑ. හරි? කූටි ගාණක් තමයි එකතු වෙන්නේ. එතකොට තියෙන ප්‍රාග්ධනය හරිම සීමිතයි. ඉතින් ඒක සම්පකාර සමිතියක පැත්තෙන් බැලුවොත් අවාසිය. හරි? ඊළඟට සමුපකාර ප්‍රතිපත්ති මතම කටයුතු කළ යුතු වීම. නේ? දැන් මම ඕගොල්ලන්ගෙන් මේ ප්‍රශ්නයක් අහනවා. ඔයගොල්ලෝ කැමති කොප් සිටියට ගිහින් බඩු ගන්නද ෆුඩ් සිටියට ගිහින් ගන්නද? අනිවාර්යෙන් ඔයාගේ උත්තරේ වෙන්නේ ෆුඩ් සිටියට ගිහින් ගන්න. එයි අර කොප් සිටිය ලස්සන නෑ. හැබැයි ඔය ආවාසිය මඟ අරගන්න සම්පකාර විවිධ සේවා සම්පකාර සමිතිය කොප් සිටි වලුත් යම් කිසි දෙයක් දැන් කරා ඈ. උදාහරණයක් විදිහට සාරනාත් එකට එහා පැත්තේ තියෙන කොප් සිටිය දැන් ෆුඩ් සිටිය වගේ නවීකරණය කරලා තියෙනවා. නමුත් බහුතරයක් කොප් සිටිය අර පරණ කාලෙට තියෙන්නේ. හරි? ඉතින් ඒක වෙනස් කරන්නත් හරිම අමාරුයි. අනිත් එක මේගොල්ලන් එක එක ප්‍රතිපත්ති තියෙනවා. ඉස්සර එන කලින් සම්පකාර සමිති මේ වහලා දානවා. හරි. එතකොට මේ කියන ප්‍රතිපත්ති වලම කටයුතු කරන්න ගියාම ව්‍යාපාරයේ දියුණුවක් වෙන්නේ නැහැ. ඉතින් ඒකත් එක අවාසියක් සම්පකාර සමිති වල තියෙන. හරි. ඔන්න අපි තව ව්‍යාපාර සංවිධානයක් කතා කරලා අවසానයි. ඒ මොකක්ද? සමූපකාර සමිති. සමූපකාර සමිති. නේ ළමයි මේ බං අපි දැන් මේ ඉන්නේ කොහෙද? අපි හැමතිස්සෙම ඉන්න තැන මතක් කරන්නේ මේ පාඩම ටිකක් දිගින් ඉන්න අපිට හැම වෙලේම ඉන්න තැන අමතක වෙන්න පුළුවන්. හරි? අපි දැන් ඉන්නේ හිමිකාරීත්වය අනුව මොනවද කතා කරන්නේ? අංශයේ ව්‍යාපාර සංවිධාන. මොනවද අපි කතා කරන්නේ? ඒක පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්, සමූපකාර සමිති. ඒක කතා කරේ කවද්ද? අද. ඊට ටික අපි කලින් සතිවල කතා කරා. එන්න ඊගාවට පස්වෙනි එක සමිති. මොනවාද ළමයි මේ සමිති කියලා කියන්නේ? ඔයගොල්ලන් ගමෙත් ඇති සමිති. හරි? දැන් අපේ ගමේ නම් තියෙනවා මරණාධාර සමිතිය. හරි? ඊගාවට ළමයින්ගේ සමිති තියෙන්නේ. ළමා සමිතියක් නම් ඒකේ නම පිපෙන කැකුළු. හරි? ඔයගොල්ලන් ඕනම් පටන් ගන්න පුළුවන් කැකුළු. හරි? අන්න ඒ විදිහේ ඊගාට බෞද්ධ සමිති. අපේ ඉස්කෝලේ යන කාලේ නම් තිබ්බ සාහිත්‍ය සමිති. අර මේ විදිහට ඔන්න ඔය විදිහට මේ සමාජ සුබ සාධනය වෙනුවෙන් තියෙන ඒ වගේ මේක එක පුණ්‍ය කටයුතු. ඔය වගේ දේවල් වලට තියෙන ආයතන වල තමයි අපි කියන්නේ මොනවා කියලාද? සමිති කියලා. මේවත් මොන අංශයේද? පෞද්ගලික අංශය. පැහැදිලිද? දැන් ඔයගොල්ලන් හිතන විදිහට මේක ලාභ ආරම්භ කරගත් එකද නොගත් එකද? දැන් ගමේ මරණාධාර සමිතිය ඔන්න ගමේ මිනිහෙක් මැරෙනවා. මාර විදියට සතුට වෙනවද? අද මලගයක්. අද පට්ට ප්‍රොෆිට් දවස් අපිට. එහෙම සතුට වෙනවද? නෑ. හරි. එහෙනම් ඒවා තියෙන්නේ අර මරණයක් වුණා උදව් වෙන්න. පැහැදිලිද? ඉතින් මේ සමිති කියලා කියන්නේ ලාභ ආරම්භකින් තොරව කටයුතු කරන තව දෙයක් ඔලුවට ගන්න. පෞද්ගලික අංශයේ කිව්වාම අපිට හිතෙන්නේ ලාභ ආරම්භුණු ලාභේ. හැබැයි පෞද්ගලික අංශයේත් ලාභ ආරම්භ කර නොගත් ඒවා තියෙනවා කියන එක ඕගොල්ලෝ ඔලුවට ගන්න. පැහැදිලිද? හොඳයි. අපි බලමු මේ අපේ ස්ලයිඩ් එකේ මොනවද තියෙන්නේ කියලා සමිති ගැන මේ බලන්න. සමාජ සුබ සාධනය ආරමුණු කරගත් තරගකාරී සංවිධානයක් ලෙස මොනවා හඳුන්වන්න පුළුවන්ද? සමිති හැදින්විය හැකි. විශේෂයෙන්ම සමාජික සුබ සාධනය, ප්‍රජා සේවාව හෝ පුණ්‍ය කටයුත්තක් පදනම් කරගෙන මෙවැනි සංවිධාන පිහිටුවාගෙන ඇත කියලා අපිට කියනවා. ඉතින් මේකට උදාහරණ තමයි ක්‍රීඩා සමිති, ගොවි සමිති,
ඊගාවට අන්‍යෝනාධාර සමිති ඔන්න ඔය වගේ ඒවා. ඉතින් ඔන්න ඔතනින් අවසන් වෙනවා මොන අංශයේ ව්‍යාපාර සංවිධානද පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන. හරි. දැන් ඊළඟට අපි එමු මොන අංශයටද? රාජ්‍ය අංශයට. රාජ්‍ය අංශයට. හොඳයි. රාජ්‍ය අංශය. මේ රාජ්‍ය අංශය කියන එක ගැන කියද්දි ඉතින් පෞද්ගලික අංශය කියලා කිව්වේ මොනවටද ළමයි? මේවා එක පුද්ගලයෙකුට අයිති වෙන්නත් පුළුවන්. පුද්ගල කණ්ඩායමකට අයිති වෙන්නත් පුළුවන්. ඒ විදිහේවට තමයි අපි කියුණා කියලාද? පෞද්ගලික අංශය කියලා. ඒවට ප්‍රාර්ථනා දුන්නේ. ඒක පුද්ගලයෙක් හරි පුද්ගල කණ්ඩායමක් හරි. සරලයි. ඊළඟට රාජ්‍ය අංශය. රාජ්‍ය අංශය කියලා කියන්නේ මේවට අයිති කාටද? රජයට. සම්පත් මේවට ඕන ප්‍රාර්ථනා දෙන්නේ කවුද? රජයෙන්. අන්න ඒ විදිහේ ඒවට තමයි අපි කියන්නේ මොනවා කියලාද? රාජ්‍ය අංශයේ ව්‍යාපාර සංවිධාන කියලා. ඊළඟ කතාව. අපි මේකේ ව්‍යාපාර සංවිධාන වර්ග තුනක් ගැන ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරනවා. පළවෙනි එක රාජ්‍ය සංස්ථා. පළවෙනි එක තමයි මොනවාද? රාජ්‍ය සංස්ථා. දෙක රාජ්‍ය දෙපාර්තමේන්තු. දෙවෙනි එක තමයි මොනවාද? රාජ්‍ය දෙපාර්තමේන්තු. තුන්වෙනි එක රාජ්‍ය සමාගම්. තුන්වෙනි එක තමයි රාජ්‍ය සමාගම්. හරි. ඉතින් අපි බලමු මෙන්න මේ එක එක ව්‍යාපාර සංවිධානය ගැන වෙනම. හරි. හොඳයි ළමයි. අපි මුලින්ම යමු නම් මොනවා ගැන කතා කරන්නද? රාජ්‍ය සංස්ථා ගැන කතා කරන්න. එන්න මිතුරනි එන්න. රාජ්‍ය සංස්ථා. හොඳයි. මේ අහන්න මොනවාද මේ රාජ්‍ය සංස්ථා කියලා කියන්නේ? මොනවද මේ රාජ්‍ය සංස්ථා කියලා කියන්නේ? රාජ්‍ය සංස්ථා කියලා කියන්නේ නමයි ඔයගොල්ලෝ ඉගෙන ගත්ත පනත තවොඩේ මම බීම ඔයගොල්ලෝ ඉගෙන ගත්ත පනත මොකක්ද ඉගෙන ගත්ත පනත 2007 අංක 7 දරන සමාගම් පනත. මොන පනතද? 2007 අංක 7 දරන සමාගම් පනත. ඉතින් රාජ්‍ය සංස්ථාවක් කියලා කියන්නේ පියවිසියෙන් ඉන්න එළෝ විකාරයෙන් ඉන්න එපා. රාජ්‍ය සංස්ථාවක් කියලා කියන්නේ මේ කියන සමාගම් පනත යටතේ ඇරුණාම මොකද මම කිව්වේ? සමාගමක් කියලා කියන්නේ මේ කියන සමාගම් පනතේ ඇරුණාම වෙන ඕනම පනතක් යටතේ සංස්ථාපනය කරපු පාර්ලිමේන්තු විශේෂ පනතක් යටතේ සංස්ථාපනය කරපු ආයතනයකට තමයි අපි කියන්නේ මොකක් කියලාද? රාජ්‍ය සංස්ථාවක් කියලා. මොකක් කියලාද අපි ඒවට කියන්නේ? රාජ්‍ය සංස්ථාවක් කියලා. පැහැදිලිද? මතක තියාගන්න අනිත් කාරණාව තමයි මේ රාජ්‍ය සංස්ථා කියන්නේ වගේ. පූර්ණ අයිතිය රජයට තියෙන්නත් පුළුවන්. අයිතියෙන් වැඩි කොටසක් රජයට තියෙන්නත් පුළුවන්. මොකද්ද ඒ කතාවේ තේරුම? ඒ කතාවේ තේරුම තමයි ළමයි සමහර වෙලාවට මේ රාජ්‍ය සංස්ථාවලින් සුළු කොටසක් මොන අංශයට දෙනවද? පෞද්ගලික අංශයට දීලා තියෙනවා. හරි? ඔක ඔයා හොඳට මතක තියාගන්න. හැබැයි කොච්චර කරත් අනිවාර්යෙන් රාජ්‍ය අංශයට 150ට වඩා වැඩි. ඒ කියන්නේ පෞද්ගලික අංශයට දෙන්න පුළුවන් උපරිම ගාණ 149යි. කීරවත් ඊට වඩා වැඩියෙන් දෙන්නේ නැහැ. පැහැදිලිද? ඉතින් රාජ්‍ය සංස්ථා පූර්ණ අයිතිය රජයට වෙන්නත් පුළුවන්. චූටි ප්‍රමාණයක් පෞද්ගලික අංශයට දුන්නා වෙන්න පුළුවන්. පැහැදිලිද? ඔක මතක තියාගන්න.
මේක ඔයාලට විභාගෙදී මහත්ඵල මහානිසංස ගෙන දෙයි. මම ඔයාලට කියලා දීලා තියෙනවා. ඕගොල්ලන්ගේ පේපර් එකේ ව්‍යාපාර අධ්‍යයන ප්‍රශ්නවල හැම ප්‍රශ්නෙම දෙවෙනි ප්‍රශ්නේ ඉන්නේ පහත සඳහන් ප්‍රකාශවල සත්‍ය අසත්‍ය ලියන්න කියලා. අන්න ඒ වගේ සත්‍ය සත්‍ය ලියන්නේ නැ ප්‍රශ්නයක ඔයාලට එන්න පුළුවන්. රාජ්‍ය සංස්ථාවල පූර්ණ අයිතිය රජයේ සතුයි. ඇත්තද බොරුද? පට්ටපල් බොරුයි. හරි? එහෙම කියන්න බෑ. පූර්ණ අයිතිය රජයේ සතු වෙන්නත් පුළුවන්. අයිතියෙන් පොඩි ප්‍රමාණයක් පෞද්ගලික අංශයට යන්නත් පුළුවන්. ඒක ඉතින් හොඳට මතක තියාගන්න. අයිතිය හා පාලනය ගැන කියද්දි මේකෙන් පොඩි ප්‍රමාණයක් පෞද්ගලික අංශයට යන්නත් පුළුවන්. හැබැයි මතක තියාගන්න හැමතිස්සෙම වැඩි ප්‍රමාණයක් තියෙන මොන අංශයටද? රාජ්‍ය අංශයට. සර් ඉතින් ඔයා ඔය කියාගෙන ගියාට ඇත්තටම මොනවටද රාජ්‍ය සංස්ථා කියලා කියන්නේ? හරි. ඒකට මම දැන් මට ඕගොල්ලන්ට රාජ්‍ය සංස්ථා ඔක්කොම පොතක් ගහලා දෙන්න පුළුවන්. පුළුවන්. ලංකාවේ තියෙන රාජ්‍ය සංස්ථා ටික හොයලා පොතක් ගහලා දෙන්න පුළුවන්. හැබැයි වෙන ගොඩක් තියෙයි. ඊට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා. එහෙම පාඩම් කරන්න බෑනේ. ඊට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා ළමයි. මෙන්න මේ කියන කෑලි අගට එනවා නම් ඒවට අපි කියනවා රාජ්‍ය සංස්ථා කියලා. මොනවද ඒ කියන කෑලි? ඔය කියන කෑලි තමයි මණ්ඩලය. ඊළඟට කාර්යාංශය කොමිසම අධිකාරිය මෙන්න මේ කියන කෑලි බෑලි අගට තියෙනවා නම් ඒවට අපි කියනවා මිත්‍රවරුනි මොනවා කියලාද? රාජ්‍ය සංස්ථා කියලා. උදාහරණයක් මණ්ඩලය. විදුලි බල මණ්ඩලය. ඊගාවට ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය. විදේශ සේවා නියුක්ති කාර්යාංශය. මැතිවරණ කොමිසම. දැන් මේ දවස්වල අපිට හොඳට පේන්න තියෙනවා ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව. රූපවාහිනී සංස්ථාව. මොනවාද? අධිකාරිය. ශ්‍රී ලංකා වළංගු අධිකාරිය. ඉතින් මේ කියන කෑලි බෑලි අගට දෙනවා නම් ඒවට අපි කියනවා මොනවා කියලාද? රාජ්‍ය සංස්ථා කියලා. ඔයගොල්ලෝ මේක මතක තියාගන්න. හරි? මොකද මේක විභාගෙදී මාර විදියට ටෙස්ට් කරනවා. දැන් රාජ්‍ය දෙපාර්තමේන්තුව වලින් ප්‍රශ්න අහන්න විදියක් නැහැ. ඇයි? හැම දෙපාර්තමේන්තුවකම අගට මොකක්ද තියනවද? දෙපාර්තමේන්තුව කියලා තියෙනවා. එතකොට ඉතින් අධ්‍යාපන දෙපාර්තමේන්තුව. එහෙම දීලා අහන්න බෑනේ ව්‍යාපාර සංවිධානය මොකක්ද කියලා. හැබැයි මේකෙ පහසුවෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක්. ඇයි? විදුලි බල මණ්ඩලය. අයිති වෙන ව්‍යාපාර සංවිධාන වර්ගය මොකක්ද? එතකොට ඔයා කන්ෆියුස් වෙනවා. හරි? ඇයි? මේකේ දැන් මණ්ඩලය කියලා ලියන්න බෑනේ. ඒකයි තියෙන ව්‍යාපාර සංවිධාන වර්ගය තමයි රාජ්‍ය සංස්ථා. ඒකින්ද ඔයා මොලේ ඇතුලේ මල් දාලා තරු දාලා මතක තියාගන්න. මේක අගට එනවා මණ්ඩලය කාර්යාංශය කොමිසම අධිකාරිය කියන කෑලි අගට එනවා නම් ඒවට අපි කියනවා මොනවා කියලාද? රාජ්‍ය සංස්ථා කියලා. හොඳයි. අපි බලමු නිකන් මේකේ ස්ලයිඩ් එකට ගිහින්. මේක තියෙනවා ස්ලයිඩ් එක. අපි බලමු රාජ්‍ය අංශයේ ව්‍යාපාර සංවිධාන. අපි කිව්වා රජයෙන් ප්‍රාග්ධනය දෙන හිමිකාරීත්වය රජයට අයිතිවර තමයි අපි කිව්වේ මොනවා කියලාද? රාජ්‍ය අංශේවා කියලා. මේ තියෙන්නේ. හරි. මේවා මම අර ඔයගොල්ලන්ට කිව්වේ සමාගම් පන දෙයක්ද ඇරුණා අයිතිය පූර්තිය හරි අයිතියෙන් වැඩි කොටසක් හරි රජයට අයිති වෙන ආයතන වල තමයි අපි කියන්නේ මොනවා කියලාද? රාජ්‍ය සංස්ථා කියලා. ඉතින් මම ඔයගොල්ලන්ට කිව්වේ මෙන්න මේ නම අගට නීතිගත සංස්ථාව, කොමිසම, අධිකාරිය, මණ්ඩලය, කාර්යාංශය වගේ එනවා නම් අන්න ඒවට අපි කියනවා මොනවා කියලාද? රාජ්‍ය සංස්ථා කියලා. ඉතින් ළමයි ඔන්න අපි එනවා රාජ්‍ය සංස්ථාවල ලක්ෂණ ඒනේ තමයි. මම අර ඔයාලට කිව්වා වගේ රාජ්‍ය සංස්ථාවල ලිස්ට් එකක් අරන් පාඩම් කරගන්න පුළුවන්ද? නෑ. ඔයාට තියෙන ඔයා ස්මාර්ට් ළමෙක් විදියට කරන්න ඕනේ මොකද්ද? මෙන්න මේක මතක තියාගන්න. මෙන්න මේක පොයින්ට් එක. මොකද පොයින්ට් එක? නීතිගත සංස්ථාව, කොමිසම, අධිකාරිය, මණ්ඩලය, කාර්යාංශය වගේ ඒවා අගට තියෙනවා නම් ඒවට තමයි අපි කියන්නේ මොනවද කියලා? රාජ්‍ය සංස්ථා කියලා. හරි. රාජ්‍ය සංස්ථාවල ලක්ෂණ. පළවෙනි ලක්ෂණي මොකද කියන්නේ?
අයිතිය සහ පාලනය කවුරු සතුවිලුද? රජයේ සතුවිලු. ළමයි. ඔයගොල්ලන්ට මතකද මම මේකේ විශේෂ පොයින්ට් එකක් ඔයගොල්ලන්ට කියලා දුන්නා. මොකද කියලා දුන්න පොයින්ට් එක? පොයින්ට් එක තමයි මේකෙදි මතක තියාගන්න පූර්ණ අයිතිය රජයේ සතු වෙන්නත් පුළුවන්. අයිතියෙන් වැඩි කොටසක් රජයට අයිති වෙන්නත් පුළුවන්. ඒකේ තේරුම තමයි චූටි කොටසක් පෞද්ගලික අංශයට අයිති වෙනවා වෙන්න පුළුවන්. ඒක හොඳට මතක තියා ගන්න. මොකද ඒක අර මම අර කිව්ව සත්‍ය ලියන ටයිප් එකේ ප්‍රශ්න වලට ඒක එන්න පුළුවන්ද බැයිද? එන්න පුළුවන්. අහන්න බෑත්මක් තිබීම. ඔයගොල්ලන්ට කොයි වෙලාවකවත් ඇවිල්ලා තියෙනවද රාජ්‍ය සංස්ථාවන් නිකන් වහනවා වගේ සීන් එකක්. විදුලි බලන්නේ එහෙම යනවද? එහෙම ඇහෙන්නේ නැහැ. සමහරට කරන්ට් එක නැති වෙන්න පුළුවන්. හැබැයි විදුලි බල මණ්ඩලය වහන්නේ නැහැ. හරි? නෛතික පුජ්‍යලභාවයක් තිබ්බ. හිතන්න ඕගොල්ලෝ හරි. ඕගොල්ලෝ මේ හිතන්න ගෝදාව තියෙන ගුදරගාවි ලයිට් ලයින් එක. හරි? ඔයාලා මොකද කරන්නේ? අපි හිතමු ඕගොල්ලන්ගේ ගෙදර ලයිට් නැහැ. ඕගොල්ලෝ ඔය කම්බි වලට වයර් දෙකක් ඔකු දෙකක් ගහලා ගෙදර කරන්ට් එක ගන්නයි යන්නේ. හරි? ජීවතුන් අතර හිටියොත් ඔයා. එහෙම ගන්න ගිහින් ජීවතුන් අතර හිටියොත් ඔන්න ඔයාට දැන් නඩු දාන්නයි යන්නේ. ඇයි? ඔයා හොරෙන් කරන්ට් එක අරගෙන. දැන් ළමයි ඔයාට කොහෙන්ද නඩු දාන්නේ? විදුලි බල මණ්ඩලයෙන් තමයි නඩු දාන්නේ. කවුරු පුද්ගලයෙක් නෙමෙයි. ඒකේ තේරුම මොකද්ද? විදුලි බල මණ්ඩලයට පුළුවන් නීති ඉදිරියේ කවුරු වගේ හැසිරෙන්නද? පුද්ගලයෙක් වගේ හැසිරෙන්න. ඉතින් යාට ඒ වෙනම නෛතික පුද්ගලභාවයක් තියෙනවා මේ මණ්ඩලයට. එහෙම නැත්නම් රාජ්‍ය සංස්ථාවලට නීතිමය කටයුතු වලදී ආයතනයේ නමින් පුළුවන් නීතිමය කටයුතු වලට යෙදෙන්න. ඒකින්ද අපි කියනවා මේවට නෛතික පුද්ගලභාවයක් තියෙනවා කියලා. පැහැදිලිද? හොඳයි. ඊළඟට මතකයි නේ මේ තුන. මතක ඇති නේ ළමයි. මොනවද කිව්ව තුන? අයිතිය සහ පාලනය රජයේ සතුයි. අහන්න පැවැත්මක් තියෙනවා. නෛතික පුජ්‍යලභාවය තියෙනවා. හරි. ඊළඟට අපි කතා කරමු රාජ්‍ය සංස්ථාවල වාසි. පළවෙනි එක. sorry. අත්‍යවශ්‍ය සේවා සම්පාදනය සඳහා උචිතයි. oh my god. ඒ කියන්නේ ළමයි දැන් විදුලිය මොන සේවාද? අත්‍යවශ්‍ය සේවා. ජලය. දැන් අපි ගෙදර අපේ පැත්තේ නම් එහෙම ජලය කියන්නේ ලොකු අත්‍යවශ්‍ය සේවාවක් නෙමෙයි. ඇයි? කරන්ට් එක නැත්තම් වතුර අපිට ලිදෙන් හදලා ගන්න පුළුවන්. හැබැයි කොළඹ පැත්තේ ඒ ළමයි ගෙවල් වල ලින් තියෙනවද? ලින් නැහැ. හරි? ඒක වතුරේ ටැප් ලයින් වලින්. එතකොට ඒක මාරම අත්‍යවශ්‍ය සේවාවක්. ඉතින් බලන්න ඔය වගේ අත්‍යවශ්‍ය සේවා දෙන්නේ කොහෙන්ද? රාජ්‍ය සංස්ථාවල. ඉතින් අත්‍යවශ්‍ය සේවා දෙනවා මේ කියන රාජ්‍ය සංස්ථා වලින්. ඒක එක වාසියක්. ඊගාට පෞද්ගලික අංශයේ ඒකාධිකාරී බලපෑම අවම කිරීමට උපකාරී වේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම. මේ අහගන්න. හොඳට අහගන්න. අපි යමු වයිට් බෝඩ් එකට. හිතන්න ඕගොල්ලන්ගේ පාරේ මේ තියෙන CTV බස් එකක්. බස් එක පොඩ හදට යන්නයි යන්නේ. ඊළඟට මෙන්න තියෙනවා ළමයි මොනර පැටිච්චි. මොන පැටිච්චිද? මොනර පැටිච්චි. හරි. දැන් මෙහෙම හිතන්නකෝ. ඕගොල්ලන්ගේ පාරේ ප්‍රයිවට් බස් විතරයි තියෙන්නේ. TTV නෑ. හරි. දැන් ළමයි ඔයාට සිද්ධ වෙනවා TTV නැත්තම් මොකද වෙන්නේ? මේගොල්ලෝ ඕන විදිහට වැඩ කරන්න ගන්නවා. හරි? හිතුණු අවස්ථාවට නියම කරගෙන යනවා. දැන් හිතන්න මේක නියම කරලා තියෙන ගානකට වඩා වැඩියෙන් කියන. එතකොට ඔයාට මොකද වෙන්නේ? TTV එකක් නැත්තම් ඔයාට වෙන ඔප්ෂන් එකක් නැහැ. මේගොල්ලෝ කියන විදිහට අපිට නටන්න වෙනවා. හැබැයි දැන් නියම බෑ. ඇයි? මේකට තරක් කරන්න මේ පෞද්ගලික අංශයේ තව කට්ටිය ඉන්නවා. එතකොට පෞද්ගලික අංශයේ තව කට්ටිය ඉද්දී පෞද්ගලික අංශයට තරක් කරන්න රාජ්‍ය අංශයේ තව කට්ටිය ඉන්නවා.
ඉතින් එතකොට අපිට ඕන විදිහට පෞද්ගලික අංශයට ඕන විදිහට වැඩ කරන්න බෑ. හරි. මේකේ ගාන වැඩ නම් ඔයා CTV එකේ යනවා. හරි. දැන් නිකන් හිතලා බලන්නකෝ හාල් වලට වෙලා තියෙන දේ. සම්පූර්ණ බලය කවුරු අතර ගින්ද? පෞද්ගලික අංශයට ගිහින්. හෙට හිතුනොත් ඩග්ලිස් සිරිසේන මහත්තයාව දෙපළලා දෙන්නම් වැඩේ කියලා හාල් 400 කරන්න. පුළුවන්. ඇයි? ඒකාධිකාරී බලපෑම් කවුරු අල්ලන්නද? පෞද්ගලික අංශය අල්ලගෙන. හැබැයි මේ රාජ්‍ය සංස්ථාවල පොඩි වාසියක් තියෙනවා. අන්නේ විදිහට පෞද්ගලික අංශයට ඒකාධිකාරී බලපෑම යන එක මොනවා කරනවද? අවම කරනවා. හරි. එතකොට පොද තාවගයක් තියෙනවා. දැන් රූපාණි සංස්ථාව ගන්නකො. දැන් දෙරම හිරු ඔන්න ඔය විදිහේ අර ඒ නාලිකාවලට ඕන විදිහට වැඩ ගන්න බෑ. ඇයි? රජ නාලිකාව තියෙනවා. ඒකට ඒගොල්ලන්ට තරගයක් තියෙනවා. ඒකාධිකාරියක් නෙමෙයි තියෙන්නේ. ඉතින් ඒක පොද දෙයක් මේ ව්‍යාපාර සංවිධානවල තියෙන. ඊළඟට අවසාන එක තමයි ලාභයේ මහ ජනතාව සතුයි. ඒ කියන්නේ මේකෙන් හම්බෙන ලාභය අයිති වෙන්නේ කාටද? ඒත් මහ ජනතාවටම තමයි මේ ලාභය අවසාන ගිහින් රාජ්‍ය භාණ්ඩාගාරයට සල්ලි යනවා අයිති වෙන්නේ. එහෙම කිව්වට ළමයි ලාභයි කියලා කිව්වට සමා වෙන්න ඇත්තටම ගොඩාක් රාජ්‍ය සංස්ථා ලාභයිද? ලාභ නැහැ පාඩුයි. ඉතින් එතකොට ඒකේ ලාභය මහ ජනතාව සතුයි වගේම තමයි ඒකේ අනිත් පැත්තත් එහෙම තමයි යා. අලාභයත් කවුරු සතුද? මහ ජනතාව සතුයි. ඒ වගේ බාර අදින්න වෙන්නේ අපිටම තමයි. කලින් ආණ්ඩු කරපු පිස්සු වලට අපි තාම ගෙවන්න ඕනද නැද්ද? ගෙවන්න ඕන. ඒකට ඔයාගේ ළමයා මගේ ළමයාත් ගෙවන්න වෙයි, ඔයාගේ ළමයාත් ගෙවන්න වෙයි. තව හත්මුතු පරම්පරාවක් විතර මොනවා ගන්න වෙයිද? ගෙවන්න වෙයි. කමන්නේ. අපි ගෙවමු. ආඩම්බරෙන් අපි ශ්‍රී ලාංකිකත්වයේ අගයමින් ගෙවමු. මොනවා කරන්නද? හරි. ඊගාට මේකේ අවාසි මතක් කරොත් පළවෙනි එක තමයි ළමයි තීරණ ගන්න ස්වාධීනත්වයක් නෑ. හරි? මේකේ තීරණයක් ගත්තොත් ඒ කියන්නේ මේක ක්‍රියාත්මක කරන්න එන්න කල් යනවා. සමහරවිට තීරණය ගන්න එක මැරිලා තීරණය මොනවා කරද්දිද? ක්‍රියාත්මක කරද්දි. අනිත් එක තමයි රජයේ මූල්‍ය රෙගුලාසි වලට යටත් වෙන්න සිද්ධ වෙනවා. දැන් හිතන්නකෝ විදුලි බල මණ්ඩලයේ උන් දන්නවා විදුලි ඒකකයක් හදන්න 100ක් යනවා කියලා. හැබැයි රජය කියන එපා. මෙයා 100ක් ගන්න එපා. 80ක් ගන්න. එහෙම කිව්වොත් විදුලි බල මණ්ඩලයේ මහජන උපයෝගිතා කොමිසම කියලා එකකුත් තියෙනවා. ඒකේ කියන දේවලුත් එක්ක මේක අහන්න වෙනවද නැද්ද? අහන්න වෙනවා. ඉතින් ඕම ගියාම මොනවා වෙනවද? පාඩු සිද්ධ වෙනවා. හරි. දැන් ඒකනේ අර දැන් පහුගිය රජයන් මොකද කරේ? දැන් හිතන්නකෝ විදුලි ඒකකයක් හදන්න 60ක් 100ක් යනවා කියලා. අපෙන් පහුගිය කාලෙම අවුරුදු ගාන මිල වෙනස් කරන්නේ නැතුව 60යි තමයි ගත්තේ. මොකද උනේ? මේ 40ක ලාභේ 40ක අලාභේ දැන් එක ඒකකයකනේ ඔය කියන්නේ. මුළු ලංකාවේ මිනිස්සු පාවිච්චි කරද්දි කොච්චරක් විතරද අලාභේ? ඔය අලාභේ එකතු කරගෙන මිල වෙනස් කරනකොට ඉස්සරහට ගෙනාවා. හරි? මොකද වෙන්නේ? එතකොට ඉතින් සර් අලාභයිනේ. එතකොට කොහොමද සල්ලි ණයට ගත්තේ? ණයට අරගෙන එක පොයින්ට් එකක් ආවා. තව ණය ගන්න දන නෑ. අන්න එකපාර මොනා කරාද? මිල වැඩි කරා. ඒකත් එක්ක තමයි අර පහුගිය කාලේ ලොකු ආර්ථික අර්බුදයකට අපිට මුහුණ දෙන්න සිද්ධ වුනේ. පැහැදිලිද? ඉතින් මේකේ තියෙන එක අවාසියක් තමයි ඔය රජයේ ඔය කියන මූල්‍ය රෙගුලාසි වලට අපිට යටත් වෙන්න සිද්ධ වෙනවා මේ රාජ්‍ය සංස්ථා වලට. පැහැදිලිද? හරි. වැඩේ හරි. ඊළඟට අපි එමු රාජ්‍ය සංස්ථා. ඔන්න දැන් අපි රාජ්‍ය සංස්ථා කතා කරලා ඉවරයි. ඔයගොල්ලන්ට මතක හිටියේ නේද රාජ්‍ය සංස්ථා කියන්නේ මොනවද කියලා? මතක තියාගන්න මණ්ඩලයේ කාර්යාංශ අධිකාරිය ඔය කියන කැලි බැලි අකට තියෙනවා නම් ඒවට තමයි අපි කියන්නේ මොනවා කියලාද? රාජ්‍ය සංස්ථා කියලා. ළමයි මේ ඔයගොල්ලෝ මේකේ නෝට් එක ලියන්න කලබල වෙන්න එපා. මම මේක ඉවරනාට පස්සේ මේ ෂෝට් නෝට් එකයි තව මේකට දාලා තියෙන පොඩි නෝට් එකක් තියෙනවා. ඒක ඔයගොල්ලන්ගේ ගෲප් එකට දාන්න කාට හරි මේ හම්බ වෙන්නේ නැත්නම් මට මෙසේජ් එකක් දාන්න. මොකද මේ හරි. ඊළඟට ඔන්න අපි එමු මොනවා ගැන කතා කරන්නද? රාජ්‍ය දෙපාර්තමේන්තු ගැන කතා කරන්න. රාජ්‍ය දෙපාර්තමේන්තු ගැන කතා කරන්න. මේ අහන්න මිත්‍රවරුනි. මොනවද මේ රාජ්‍ය දෙපාර්තමේන්තු කියලා කියන්නේ? රාජ්‍ය
දෙපාර්තමේන්තු. රාජ්‍ය දෙපාර්තමේන්තු. මොනවාද මේ රාජ්‍ය දෙපාර්තමේන්තු කියලා කියන්නේ? ඔය අහගන්න. තමයි මේ මම ඔයගොල්ලන්ට මතකද මේ මෙහිම සීන් එකක් කිව්වා. කොහොම සීන් එකක්ද සර්? අර රාජ්‍ය සංස්ථාවල චූටි කොටසක් පෞද්ගලික අංශයට අයිති වෙන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න රාජ්‍ය දෙපාර්තමේන්තු වල කීයටවත් පෞද්ගලික අංශයට දෙන්නේ නෑ. 100%ක් රාජ්‍ය දෙපාර්තමේන්තු කාට අයිතිද? රජයට අයිති. 100%ක්ම රාජ්‍ය දෙපාර්තමේන්තු කාට අයිතිද? රජයට අයිති. හරි. මොනවාද රාජ්‍ය දෙපාර්තමේන්තුවට උදාහරණ? ඔයගොල්ලෝ දැන් ඉස්කෝලේ කොහෙද අයිති? අධ්‍යාපන දෙපාර්තමේන්තුවට. හොස්පිටල් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට. ඒ වගේම මේ ඔයගොල්ලන්ට මෙහෙම එකක් හැදලා තියෙනවා. අධ්‍යාපන දෙපාර්තමේන්තුවට තියෙනවා අධ්‍යාපන අමාත්‍යාංශය කියලා එකක්. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය කියලා එකක්. හැම දෙපාර්තමේන්තුවකටම තියෙනවා ළමයි මොකද්ද? අමාත්‍යාංශය. ඉතින් මේ අමාත්‍යාංශය හරහා තමයි මේ දෙපාර්තමේන්තු වල පාලනය සිද්ධ වෙන්නේ. ඉතින් එහෙනම් මතකද දැන් මේකෙන් විභාගෙදී සත්‍ය සත්‍ය ලියන්න ප්‍රශ්න ඉන්න පුළුවන් ආ. ඔයාව රවට්ටන්න දෙන්න පුළුවන් දෙපාර්තමේන්තු වලින් යම් කොටසක් පෞද්ගලික අංශයට අයත් වන අවස්ථාවද ඇත. අම්බෝ මාරබරු හරි මතක තියාගන්න. දෙපාර්තමේන්තු කිව්වහම ඒකෙන් 100%ක්ම කාටද අයිති? රාජ්‍ය අංශයට තමයි අයිති වෙන්නේ. පැහැදිලිද? හරි. හරි. අමා වෙන්න. හරි ළමයි. මෙයන් හොඳයි. අපි කතා කරගෙන හිටියේ මොනවා ගැනද? රාජ්‍ය දෙපාර්තමේන්තු. ඉතින් එහෙනම් රාජ්‍ය දෙපාර්තමේන්තුවක අයිතිය 100%ක්ම කවුරු සතුයිද? රජය සතුයි. ඒ වගේම දෙපාර්තමේන්තුවක් පාලනය වෙන්නේ මොකක් හරහාද? අමාත්‍යාංශයක් හරහා. එහෙනම් අපි බලමු දෙපාර්තමේන්තු ගැන මොනවද කියන්නේ කියලා. අමාත්‍යාංශයක් යටතේ ක්‍රියාත්මක වන මුළුමනින්ම රජයේ පාලනයට අයත් වන ආයතන දෙපාර්තමේන්තු ලෙස හඳුන්වා දිය හැකිය. බොහෝ විට මහ ජනතාව සඳහා විවිධ සේවා සැපයීමට දෙපාර්තමේන්තු ක්‍රියාත්මක වේ කියලා කියනවා. ඇත්ත නේද? අපිට සෞඛ්‍ය සේවය, අධ්‍යාපන සේවය, ප්‍රවාහන සේවය ඔය වගේ ඒවා දෙනවා මොන හරහාද? දෙපාර්තමේන්තු හරහා. හරි. ඊළඟට අපි බලමු මේ වගේ ලක්ෂණ. පළවෙනි එක. අයිතිය සහ පාලනය කවුරු සතුයිලුද? රජය සතුයිලු. තමයි මම කියලා දුන්නා මෙතනදී අර රාජ්‍ය සංස්ථාවල වගේ නෙමෙයි. පොතේ මතක තියාගන්න මේ දෙපාර්තමේන්තු වල 100%ක්ම අයිතිය කවුරු සතුයිද? රජය සතු වෙනවා. රාජ්‍ය සංස්ථාවල වගේ නෙමෙයි මේ කියන දෙපාර්තමේන්තු වල 100%ක්ම අයිතිය කවුරු සතු වෙනවද? රජය සතු වෙනවා. ඉතින් එහෙනම් අපි කියනවා අයිතිය සහ පාලනය කවුරු සතුයිද? රජය සතුයි. පූර්ණ වශයෙන්ම කවුරු සතුයිද? රජය සතු. ඊළඟට අඛණ්ඩ පැවැත්ම තමයි දෙපාර්තමේන්තු කියන ඒවා රජයේ අභිමතයේ පරිදි අඛණ්ඩව පවත්වාගෙන යනවා. හරි. ඊළඟට අරමුදල් රජයේ මගින් සැපයීම. ඇත්තටම ඔය අවුරුද්ද මුල ටීවී එකේ යනවා අයවැය කියවන එක. අවුරුද්ද ඇත්තටම අඟ. හරි. මොකක්ද ඕකෙන් කරන්නේ? ඕකෙන් තමයි ළමයි මේ අයවැයෙන් තමයි මේ දෙපාර්තමේන්තු වලට ඕන සල්ලි දෙන් කරන්නේ. ඒ කියන්නේ ඔය පාර්ලිමේන්තුවේ වලියන්නේ අධ්‍යාපනයේ දැන් අර ඡන්දෙට එද්දීම දේශපාලඥයෝ පොරොන්දු අධ්‍යාපනයට 106ක් වෙන් කරන එක අපේ ආණ්ඩුව අපි වෙන් කරනවා 109ක්. එහෙම කියන්නේ. හරි. ඒ මොකක්ද කියන්නේ? ඔය අයවැයෙන් තමයි දෙපාර්තමේන්තු වලට ඕන සල්ලි වෙන් කරන්නේ.
ඉතින් රජයෙන් තමයි දෙපාර්තමේන්තු වලට ඕන මොනවද දෙන්නේද? අරමුදාය දෙන්නේ. ඊළඟට නීතිමය කටයුතු වලදී දෙපාර්තමේන්තු ප්‍රධානියාසිය නිල නාමයෙන් පෙනී සිටිය යුතු වීම. හොඳට මතක තියාගන්න දෙපාර්තමේන්තු වලට නෛතික පුද්ගලභාවයක් නැහැ. ඒකෙන් ප්‍රධානියාගේ මොන නාමයෙන් පෙනී ඉන්න ඕනද? නිල නාමයෙන් පෙනී ඉන්න ඕන. මේ ඔයගොල්ලන් මෙන්න මේ සීන් එකක් මීටර වෙලා තියෙනවා. ඕක සීන් එකක්ද? රජයේ ඉඳන් තව රජයකට මාරු වුණාම ඇමතිලා හිරේ යනවා දැකලා තියෙනවා. ඔව්. හරි. දැන්ට ප්‍රසිද්ධ ඇමතිලා කීප දෙනෙක් කොහෙ ගියාද? හිර ගෙදරට ගියා. දැන් ඇයි ළමයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ ඔය දෙපාර්තමේන්තුව බාර ඉන්න ප්‍රධානිය කියලා කියන්නේ ඇමති. හරි? ඉතින් මොකක් හරි කේස් එකක් වුණොත් එයා යාවේ නිලනාමයෙන් පෙනී ඉන්න ඕන. හරි දුර වෙන්න බෑ. දැන් කමන්න. මතක ගන්න සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කේස් එකක් වුණා. බේත් විදිනේවට වතුර ගෙන්නලා. හරි? බාල බේත් ගෙන්නලා. ඒකට අදාළව එවකට හිටිය සෞඛ්‍ය ඇමතිට අන්න දාලා දිනව මොනවාද? නඩු. හරි? එවකට හිටිය සෞඛ්‍ය ඇමතිට මොනවද දාලා දිනවද? නඩු දාලා දින. ඇයි දෙපාර්තමේන්තුව වල නෛතික පුද්ගලභාවයක් නැහැ. ඒකට අදාළව ඒ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා මොන නාමයෙන් පෙනී ඉන්න ඕනද? එයාගේ නිල නාමයෙන් පෙනී ඉන්න ඕන. ඔක මතක තියාගන්න එන. හරි? සංස්ථාවල නෛතික පුද්ගලභාවයක් තිබ්බද? ඔව්. හැබැයි දෙපාර්තමේන්තුව වලදී ඒකේ ප්‍රධානියා එයාගේ මොන නාමයෙන් පෙනී ඉන්න ඕනද? නිල නාමයෙන් පෙනී ඉන්න ඕන. නිල නාමයෙන් පෙනී ඉන්න ඕන. හරි. ඊළඟට එහෙනම් මතකයි මෙන්න මේ ටික තමයි රාජ්‍ය දෙපාර්තමේන්තු වල මොනවද? ලක්ෂණ. හොඳයි. අපි යමු දෙපාර්තමේන්තු වල මොනවද බලන්නද? වාසි බලන්න. වාසි. මෙයා ගන්න. මොනවද දෙපාර්තමේන්තු වල තියෙන වාසි? ළමයි පළවෙනි එක. අපිට අත්‍යවශ්‍ය වෙන දෙපාර්තමේන්තු වෙන්න දෙන්න මේ අත්‍යවශ්‍ය දෙපාර්තමේන්තු මොනවාද? අත්‍යවශ්‍ය සේවා දෙන්න මේ කියන දෙපාර්තමේන්තු ඉදිරිපත් වෙනවා. සෞඛ්‍ය, අධ්‍යාපනය ඔන්න ඔය වගේ දේවල් දෙන්න කවුරු ඉදිරිපත් වෙලා තියෙනවද? මේ දෙපාර්තමේන්තු ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගේම රටේ විශාල ප්‍රාග්ධනයක් ඕන වෙන දිගුකාලීන සංවර්ධනයට හේතු වෙන දේවල්. ඒ කියන්නේ දැන් අධ්‍යාපනය වගේ කියන එකට කැපිටල් එක දැම්මේ නැහැ කියලා හිතන්නකෝ ළමයි. ඒක අදට නෙමෙයි බලපාන්නේ. තව අවුරුදු 10කින්. ඇයි? රටේ ඔක්කොම ඉගෙන ගන්න නැහැ ඊට පස්සේ. වැඩට ගන්න කෙනෙක් නැහැ. අකුරු කියව ගන්න බෑ. හරි? ඉතින් දිගුකාලීන සංවර්ධනයට ඕන වෙන ව්‍යාපෘති වලට අත ගහන්නේ කවුද? මේ කියන දෙපාර්තමේන්තුව. ඉතින් ඒකත් අපේ වාසියක් කියලා හිතනවා අපේ ව්‍යාපාරවල පැත්තෙන් හිතුවොත්. ඊළඟට රාජ්‍ය දෙපාර්තමේන්තු වල විශාල සේවක සංඛ්‍යාවක්. දැන් ඕගොල්ලන්ගේ ඉස්කෝලේ කල්පනා කරලා බලන්නකෝ. කොච්චර සේවකයෝ ඉන්නවද? ගුරුවරු ඉන්නවා. ඒ වගේම ඕගොල්ලෝ දන්නවද ඉස්කෝලේ වල අනන්ත දින කාර්ය මණ්ඩලය කියලා සෙට් එකකුත් ඉන්නවා. හරි? ඉතින් එක රස්සාවක් දෙකක් නෙමෙයි ගොඩක් ඇදලා තියෙනවා මේ දෙපාර්තමේන්තු ඉන්න. ඇත්තටම දෙපාර්තමේන්තු වල ඕනෑම කරාකට ඉන්නවා ළම. හරි? ඒක අපි අවාසි වෙලත් කතා කරනවා. එහෙම වෙලා තියෙන්නේ දන්නවද? දැන් රජයට මාරු වුණාම මේ දැන් රජේ නම් මම දන්නේ පහුගිය රජයන් වල වෙච්ච දේවල් තමයි මම කියන්නේ. හරි? අන්න දෙනවා මේ ඇමති මොනවද? පත්වීම් කියලා. ඔය පත්වීම් දෙන්න පත්වීම් නැත්තම් හදලා හරි දුන්නා ඉස්සර. හරි? එතකොට මොකද වෙන්නේ? ඕනාට ප්‍රොඩක්ට් වැඩට ඉන්නවා. දැන් එහෙමයි කියලා දැන් අයින් කරන්න පුළුවන්ද ළමයි? බෑ ඉතින්. හරි? පැහැදිලිද? ඉතින් රැකියා අවස්ථා හම්බුන එක හොඳ දෙයක්. හැබැයි ඕනාට වඩා රස්සාවට ඉන්න ශ්‍රම පිරිවැය වැඩි. ඒක අපි අවාසි වලදී කතා කරනවා. ඊගාවට ජනතාවගේ සුභසිද්ධිය උදෙසා ලාභ අපේක්ෂාවෙන් තොරව සේවා සැපයීම. දැන් ඔයගොල්ලෝ ඉස්කෝලේ හිටන් ලාභ අපේක්ෂාවෙන්ද? නෑ. ස්පිතාලෙට ගියාම ලාභ අපේක්ෂාවෙන්. අපෝනේ. පැහැදිලිද? ඉතින් මෙන්න මේ වගේ වාසි තියෙනවා මොනවාගේද? රාජ්‍ය දෙපාර්තමේන්තු වල. පැහැදිලිද? ඔව්. හරි. ඊළඟට අපි කතා කරමු මේකේ තියෙන අවාසි. මේ දෙපාර්තමේන්තු වල තීරණ ගැනීමේ මොකක් නැද්ද? ස්වාධීනත්වයක් නේ. දැන් පොදම උදාහරණ. මේ පාර අලුත් සිලබස් එකක් ගේන්න හැදුවනේ. නව නිර්දේශය කියලා. ඕක ගේන්න පුළුවන් වුණාද ළමයි? බෑනේ. ඕක 2020 ඉඳන් ගේන්න හදන්නේ. තාම බෑ. හරි සමහර විට අපේ ළමයි ඉගෙන ගන්න 2016 පැරණි නිර්දේශය. හරි. ඉතින් ඇයි තීරණයක් ගන්න ස්වාධීනත්වය
නෑ. තීරණයක් ගන්න මොකක් නැද්ද? ස්වාධීනත්වයක් නෑ. හින කල්යනා තීරණ ගන්න. ඊගාට මම අර කිව්ව කතාව. සේවයේ නියුතු අතිරික්ත සේවකයෝ ඉන්න ඕනාට වඩා කියන. ඉතින් ලොකු කොස්ට් එකක් දාන්න වෙලා තියෙනවා මෙන්න මේක හින්දා. පැහැදිලිද? ඔන්න දැන් එහෙනම් අපි රාජ්‍යාංශයේ ව්‍යාපාර සංවිධාන දෙකක් කතා කරා. එකක් රාජ්‍ය සංස්ථා, අනිත් එක රාජ්‍ය දෙපාර්තමේන්තු. දෙපාර්තමේන්තු. හොඳයි. වාසි කතා කරා, අවාසි කතා කරා, ලක්ෂණ කතා කරා. ඊළඟට තව එකයි තියෙන රාජ්‍යාංශයේ රාජ්‍ය සමාගම්. රාජ්‍ය සමාගම් කියලා කියන්නේ ළමයි රාජ්‍යාංශයෙන් කරන ලාභ අරමුණින් කරගෙන යන ඒවා. උදාහරණයක් විදිහට මේ පෞද්ගලික දවස්වල හිගයක් තිබ්බනේ. මොනවාද? හිග ගැන නම් අහන්න එපා සර්. අපේ ලංකාවේ ගොඩාක් ඒවා හිගයි. දැන් මොන්න ආයේ මම ආදූදෙත් කොහේ හිටියද? පෙට්‍රල් පොලිමේ හිටියේ. හරි. දැන් ආයේ මොන යුගයේද? පෝලිං සීසන් එක ඇවිල්ලා තියෙන්නේ. දැන් පෞද්ගලික කාර්යය තිබ්බ ලුණු හිගයක්. හැමතැනම ලුණු නැහැ. කඩවල තියෙන උණුත් හංගන. අන්න රජයේ විසඳුමක් විදියට පටන් ගත්තා ලුණු රජ ලුණු කියලා. මොන ලුණුද? රජ ලුණු කියලා රජයෙන් හදන එකක්. අපි නම් දැකලා නැහැ. එහෙම එකක් පටන් ගත්තා. හරි. ඉතින් අන්න රාජ්‍ය සමාගම් වලට උදාහරණ. උදාහරණයක් විදිහට රජයේ සීනි කම්හලකුත් තියෙනවා. කොහෙද? එවනගල. එවනගල. හරි. එවනගල. හරි. ඉතින් ඔන්න ඔය විදිහට රජයෙන් කරගෙන යන සමාගම් තියෙනවා. ඒවට අපි කියනවා රාජ්‍ය සමාගම් කියලා. ඒවා ඇත්තටම ලාභ අරමුණින් තමයි ළමයි රජයෙන් කරත් කරගෙන යන්නේ. පැහැදිලිද? හරි. හොඳයි. අපේ දැන් අපේ එක නිර්ණායකයක් අපි කතා කරලා ඉවරයි. ඉවරටම ඉවරයි. මොකද්ද අපි කතා කරපු පළවෙනි නිර්ණායකය එහෙනම් හිමිකාරීත්වය අනුව. හිමිකාරීත්වය අනුව අපි බෙදුවා කොටස් දෙකකට පෞද්ගලික අංශය සහ රාජ්‍ය අංශය. පෞද්ගලික අංශය අපි කතා කරා ඒක පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාගත සමාගම්, සම්පකාර සමිති සහ සමිති කියන ඒවා. ඒත් එක්කම රාජ්‍ය අංශය අපි කතා කරා රාජ්‍ය සංස්ථා, රාජ්‍ය දෙපාර්තමේන්තු සහ රාජ්‍ය සමාගම් ගැන. හොඳයි. ඔන්න ඊළඟට එනවා මිත්‍රෝනි තවත් එක නිර්ණායකයක් ගැන කතා කරන්න. මොකද්ද මේ කියන නිර්ණායකය? අරමුණ අනුව දෙකකට බෙදනවා. මොනද කොටස් දෙක? ලාභ කරගත් අනිත් එක ලාභ අරමුණු කර නොගත් මොනවාද අරමුණ අනුව ව්‍යාපාර සංවිධාන කොටස් දෙක? එකක් ලාභ අරමුණු කර ගත් ඒවා, අනිත් එක ලාභ අරමුණු කර නොගත් ඒවා. මේ අහන්න මිත්‍රවරුනි. ලාභ අරමුණු කරගත් මේක ප්‍රධාන ලාභය. අපි කිව්වා මේවා පෞද්ගලික අංශයේ තියෙනවා. රාජ්‍ය අංශයේ හම්බුණාද නැද්ද? හම්බුණා. නේ? මාත් එක්කම බලමු මේ ව්‍යාපාර සංවිධාන ටික. ඉතින් ලාභ අරමුණු කර නොගත් ඒවා කියලා කියන්නේ මේකේ ප්‍රධාන අරමුණ ලාභය නෙමෙයි. සමාජිකයන්ගේ සහ සමාජ සුබ සාධන. පැහැදිලිද? හරි. දැන් අපි ඉගෙන ගත්ත ව්‍යාපාර සංවිධාන ටික බෙදලා බලමුද? හරි. ගන්න පෞද්ගලික අංශේ. ඒක පුද්ගල ව්‍යාපාර. ලාභ අරමුණු කර ගත්ද නොගත්ද? පැහැදිලිවම ලාභ අරමුණු කරගත්තා. ව්‍යාපාර ගන්නවා. මේ කසනවාද ළමයි මේ සමාජ සුබ සාධන වෙනුවෙන් ව්‍යාපාරයක් තනියෙන් පටන් ගන්න නෑ. හරි. එහෙනම් ලාභ අරමුණු කරගත්තා. හවුල් ව්‍යාපාර. මේකේ නිවේදනයම අපි කිව්වා අතර තියෙන සම්බන්ධතාවය තමයි කිව්ව හවුල් ව්‍යාපාරයක් කියලා. එහෙනම් අනිවාර්යෙන් ලාභ අරමුණු කරගන්න. සංස්ථාගත සමාගම්. අපෝ සමාගම් කරගෙන යන්නේ ලාභ අරමුණක් නැතුව. සමූපකාර සමිති. මේ අහන්න. සම්පකාර සමිතියක් කියන එක අපි ලාභ අරමුණින්ද නැතුවද කරන්නේ? අපි කිව්වා සමාජිකයන්ගේ සුබ සාධනයට තමයි මොනවා පවත්වාගෙන යන්නේද? සමූපකාර සමිති පවත්වාගෙන යන්නේ. එහෙනම් ලාභ no. ප්‍රධාන අරමුණ ලාභ ඉපීම නෙමෙයි. සමිති මරණාසන්න සමිතිය. නෑ. ලාභ අරමුණේ නෙමෙයි. රාජ්‍ය සංස්ථා ඒකත් ලාභ අරමුණින් නොවේ. මාජලතාවගේ සුබ සිද්ධිය උදෙසා තමයි ඒවා කරගෙන යන්නේ. රාජ්‍ය දෙපාර්තමේන්තුත් එහෙමයි. හැබැයි රාජ්‍ය සමාගම් මං කිව්වා මේක ලාභ අරමුණින් නෙමෙයි. මේක රාජ්‍ය සමාගම් කියන එක
ලාභ අරමුණක් සහිතව කටයුතු කරන රාජ්‍යාංශය ඒක. පැහැදිලිනේ? හරි. ඉතින් මෙන්න මේ විදිහේ මේක කටපාඩම් කරන්න ඕනේ නැහැ. ඒකයි මම කියන්නේ. කටපාඩම් කරන්න එපා. හරි. ඔයාගේ ඔළුවේ අයිඩියා එක තියෙනවා නම් ඔයාට තේරෙන්න ඕන මේක දිහා බලපුවාමත් මේක බැලුව බැලමට ලාභ අරමුණු කරගද්ද නොගද්ද කියන එක. එහෙම නැතුව මේ chart පිටින් මේවා කටපාඩම් කරගන්න යන්න එපා. හොඳට ඔළුවේ අයිඩියා එක තියාගන්න. එතකොට ඔයාට මේවා පාඩම් කරන්න දෙයක් නැහැ. කටපාඩම් කරන්නම එපා. හරි. කොමර්ස් කටපාඩම් කරන්නේ නෑ අපි. හරි එපා. චූටි චූටි දේවල් තියෙනවා කටපාඩම් කරගන්න ඕනේ. නමුත් හැමදේම ඕනේ නැහැ. තව ගොඩාක් ඒවා තියෙනවානේ කටපාඩම් කරන්න. ඒවා කටපාඩම් කරන්න. දැන් මේ බාන අරමුණ අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම. ඉපීම ලාභ ඉපීම ප්‍රධාන අරමුණු කරගත් ලාභ ඉපීම ප්‍රධාන අරමුණු කරගත් ව්‍යාපාර ලාභ ව්‍යාපාර ලෙස හැදින්වේ. ලාභ අරමුණු කරගත් ව්‍යාපාර ලෙස හැදින්වේ. හරි. ඒත් එක්කම ලාභ අරමුණු කර නොගත් ඒවා මේ වගේ ප්‍රධාන අරමුණ මොකක්ද? මේ වගේ ප්‍රධාන අරමුණ තමයි සමාජ සුබ සාධන එක්කෝ සමාජිකයන්ගේ සුබ සාධන. පැහැදිලිද මේ තියෙන්නේ? ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර. පැහැදිලිද? හරි. ඉතින් අපි ඔය කතා කරපු නිර්ණායකය මොකක්ද ළමයි? අරමුණ අනුව අපි කොටස් දෙකකට බෙදුවා. මොනවාද ඒ කොටස් දෙක? ලාභ අරමුණු කරගත්ත සහ ලාභ අරමුණු කර නොගත් ඒවා කිය. පැහැදිලිද? වැඩේ ගොඩ. ඉතින් ඔන්න අපේ නිර්ණායක දෙකක් කියලා එකක් හිමිකාරීත්වය අනුව අනිත් එක අරමුණ අනුව. ඊළඟට අපි කතා කරමු ඊට කලින් මේ බලන්න මේ chart එක අර අපි අතන කතා කරපු මේ බලන්නකෝ ඔයාලට මේක තේරෙනවද කියලා? අර අපි අතන කතා කරපු එකම තමයි මෙතන මේ තියෙන්නේ ව්‍යාපාර සංවිධාන බෙදලා තියෙනවා කොටස් කීයකටද? දෙකයි අරමුණ අනුව ලාභ අරමුණු කර ගත්ත ව්‍යාපාර සංවිධාන සහ ලාභ අරමුණු කර නොගත් ඒවා කිය. ලාභ අරමුණු කරගත්ත ඒවා මොනවද? ඒක පුද්ගල, පවුල්, සංස්ථාපිත සමාගම්. පොදු අංශේ රාජ්‍ය සමාගම්. ඒ වගේම ලාභ අරමුණු කර නොගත් පෞද්ගලික අංශය මොනවද? සමුපකාර සමිති. ඊළඟට සමිති සංවිධාන, මරණාධාර සමිති වගේ. ඊගාට පොදු අංශය මොනවද පොදු අංශේ? රාජ්‍ය සංස්ථා, රාජ්‍ය දෙපාර්තමේන්තු. හරි. මතකයිනේ? මං හිතනවා ඔයාලට මතක ඇති කියලා. හොඳට මතක තියාගන්න. හරි. වැඩේ කොට. අපේ නිර්ණායක දෙකක් ඉවරයි. අපි යනවා දෙයනේ කියලා අපේ තුන්වෙනි නිර්ණායකයට. මොකද අපේ නිර්ණායකය පරිමාණය අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කරන්නයි හදන්නේ මිත්‍රෝර්ණි අපි. මොකද පරිමාණය අනුව කොහොමද අපි ව්‍යාපාර සංවිධාන වර්ග කරන්නේ? අපි වර්ග කරනවා චූටි පරිමාණයේවයි මහා පරිමාණයේවයි. හරි. ඉතින් පළවෙනි එක තමයි සුළු හා මධ්‍ය පරිමාණ. පළවෙනි එක තමයි මොකද්ද? සුළු හා මධ්‍ය පරිමාණ. දෙවෙනි එක මහා පරිමාණ. මහා පරිමාණ. පළවෙනි එක තමයි සුළු හා මධ්‍ය පරිමාණය. දෙවෙනි එක තමයි මොනවද? මහා පරිමාණය. දැන් අපි බලමු මොකද්ද සුළු හා මධ්‍ය පරිමාණ කියලා කියන්නේ මොකද්ද මහා පරිමාණ කියලා කියන්නේ. මේ පරිමාණය තීරණය කරද්දී අපි යොදා ගන්නවා එක නිර්ණායක. බලන්න මේ තියෙන්නේ නිර්ණායක. ඒක තමයි ව්‍යාපාර ආනේ. ඒ කියන්නේ ඉතින් මම රුපියල් කෝටි 100ක් දාලා පටන් ගන්නවා ව්‍යාපාරය. එතකොට ඒකේ පරිමාණය මහා පරිමාණ. මං අද තියෙන රුපියල් 10,000යි. පටන් ගන්නවා තී කාර්යය. එතකොට සුළු පරිමාණ. අර මොකද්ද පරිමාණය කොහොමද වෙන්නේ? දාපු ප්‍රාග්ධනය ගැන හිතලා. හරි. ඊගාවට සේවක සංඛ්‍යාව. හිතන්න මගේ කම්පැනි සේවකයෝ 1000ක් ඉන්නේ. එතකොට මහා පරිමාණ. හිතන්න මගේ ඉන්නේ සේවකයෝ දෙන්නයි. අනේ. ඉතින් ඒව සුළු පරිමාණ. ඊගාට භාවිතා කරන බලශක්ති ප්‍රමාණය. මට මාසෙට එන්නේ රුපියල් 1000යි ලයිට් බිල. හිතන්න මට කෝටියක ලයිට් බිලක් එනවා. එතකොට ඒක මොන පරිමාණද? මහා පරිමාණ. ව්‍යාපාරයට ඇති වෙළඳපොළ කොටස. මෙන්න මේක වාට තේරෙනවද කියලා බලන්න. දැන් CT එක. CT එක ගත්තොත් ලොකු වෙළඳපොළ කොටස් තියෙනවද පොඩි වෙළඳපොළ කොටසක්ද තියෙන්නේ? පොඩි වෙළඳපොළ කොටස. අපේ වයඹ පළාතේ විතරයි. හැබැයි අබේවැලයෝග එහෙම නැත්නම් ඇංකනි උඩ මුළු ලංකාවම අල්ලගත්ත වෙළඳපොළ කොටසක් තියෙනවා. පැහැදිලිද? ඉතින්
මෙන්න මේ විදිහේ මේ ප්‍රමාණය තීරණය කරන මේ නිර්ණායක තමයි මේ තියෙන්නේ. මේවා අඩුයි නම් ඒවට අපි කියනවා චූටි පරිමාණ, සුළු පරිමාණ කියලා. වැඩි නම් ලොකුයි නම් ගොඩක් තියෙනවා නම් ඒවට අපි කියනවා මහා පරිමාණ කියලා. ඉතින් මේවට නිර්වචන කියනවා නිර්වචන කටපාඩම් කරන්න එපා කියනවා. හරි. මේවා මතක තියාගන්න. මේවා අඩු ඒවාට අපි කියනවා සුළු හා මධ්‍ය පරිමාණ. වැඩි ඒවාට කියනවා මහා පරිමාණ කියලා. ඒ අතරේ තව චූටි දෙයක් මතක තියාගන්න. ඔය මහා පරිමාණ ව්‍යාපාර කියන ඒවට කරන්න පුළුවන් ආර්ථිකය තුල ලොකු බලපෑමක්. හරි? ලොකු බලපෑමක්. දැන් එක්සැම්පල් අරලිය හාල් හිතන්න සුළු පරිමාණය මහා පරිමාණ. මහා පරිමාණ. හිතුවොත් අද රැට හෙට උදේට හාල් 500ක් කරනවා කියලා පුළුවන් දෙයිද? පුළුවන් ළමයි. ඇයි? ආල් නිෂ්පාදනයේ වැඩි ප්‍රමාණයක් තියෙන යාතේ. තේරුණාද? ඉතින් මේ මහා පරිමාණ ව්‍යාපාර වලට අදාළ කර්මාන්තය ඇතුලේ වෙන ලොකු බලපෑමක් කරන්න පුළුවන්. ඒ ඕකත් වෙන්න පුළුවන් සත්‍ය අසත්‍ය ලියන ප්‍රශ්න වලට. හරි. මේ බලන්න. මහා පරිමාණ ව්‍යාපාර වලට සාපේක්ෂව සලකා බැලීමේදී කුඩා ප්‍රාග්ධනයක් ආයෝජනය කර ඇති. සේවක සංඛ්‍යාව අඩු, වෙළඳපොළ කොටස කුඩා වූ ව්‍යාපාර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ලෙස හැදින්විය හැකියි. ඊගාවට මෙන්න මේක චුට්ටක් බලන්න. මේක ඔයාලට මේ පාර විභාගෙදී අනිවාර්යෙන්ම ඒද දන්නේ නැහැ. එන්න පුළුවන්. හරි? හැබැයි පොඩක් මතක තියාගෙන යන්න. ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියන විදියට සේවකයෝ කීයට අඩු ඒවට සුළු පරිමාණ ඒවා කියලා කියන්නේ. 25ට අඩු ඒවට තමයි අපි කියන්නේ මොන පරිමාණ ඒවා කියලාද? සුළු පරිමාණ ඒවා කියලා කියන අඩු ඒවා තමයි 25ට. කවුද එහෙම කියන්නේ? ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව. පැහැදිලිද? දැන් මේක එච්චර අමාරුවක් නෑ. අර මං කිව්ව චූටි කොටස් හතර මතක තියාගන්න. මේ කොටස් හතරේ අඩු ඒවාට තමයි අපි කියන්නේ මොනවද කියලාද? සුළු හා මධ්‍ය පරිමාණ ඒවා කියලා. මේ බලන්න. දැන් මේ චූටි කාර්යයක්. නේ අපේ පැත්තේ ඉන්නවා අපේ පැත්තේ ළමයි ටේලර් ෂොප් එකේ තියෙන වසන්ත ටේලර්ස්. අපේ පැත්තේ ඉන්න අය දන්නවා ඒක. අන්න මොනවාද? සුළු හා මධ්‍ය පරිමාණ. හරි. ඊළඟට මහා පරිමාණ. අර කිව්වේවා වැඩි ප්‍රාග්ධනයක් ආයෝජනය කරලා තියෙන සේවකයෝ ගොඩාක් වැඩ කරන විශාල කොටසක් කිවි. මම අර කිව්වේ අදාළ කර්මාන්තයේ ලොකු බලපෑමක් කරන්න පුළුවන් අයට අපි කියනවා මහා පරිමාණ ව්‍යාපාර කියලා. උදාහරණයක් විදිහට මාස් එක ගාමන්ටේ දන්නවනේ. එහෙනම් සිම් ලයින් එක. ඒක 1000ක් විතර ඉන්නවා. අන්න මහා පරිමාණය. පැහැදිලිද? හරි. ඉතින් ඔය අපි කතා කරේ කොහොමද? පරිමාණය අනුව කොහොමද ව්‍යාපාර සංවිධානයක් වර්ග කරන්නේ කියන එක. එතනදී අපි නිර්ණායක කීපයක් කතා කරා. මොනවද? යොදා ගන්න ප්‍රාග්ධනය, බල ශක්ති ප්‍රමාණය, පාවිච්චි කරන ඊගාවට සේවක සංඛ්‍යාව, වෙළඳපොළ කොටස, ඔන්න ඔය විදියට. හරි. දැන් අපි නිර්ණායක තුනම කතා කරලා අවසන්. ඉතින් අපිට පුළුවන් පාඩමේ අවසාන කටයුතු කරන්න තව ස්වල්ප මොහොතකින්. හරි. යෝග ව්‍යාපාර සංවිධාන ක්‍රමයක් කියන එක ගැන මම කියන්නම් වෙනම. ඊට කලින් වැදගත් එකක් තියෙනවා. ඒක පුද්ගල ව්‍යාපාරය ලියාපදිංචි කිරීම. දැන් අපේ අරමුණ ඉවරයි ආ. මේ sorry නිර්ණායක කතා කරලා ඉවරයි. මොනවද නිර්ණායක තුන? හිමිකාරීත්වය අනුව, අරමුණ අනුව, පරිමාණය අනුව. ඔන්න දැන් අපි අලුත් කොටසක් ඉගෙන ගන්නයි යන්නේ. මේක මාර වැදගත් විභාගෙදී මේක ඔයාලට මහත්ඵල මානිසංශ ගෙන දෙනවා නියතයි. හරි? හොඳයි. ළමයි හිටියා වගේම තව වෙලාවක් වැදිලා ඉන්න. මේ කොටස ඉතාම වැදගත්. මේ කොටසින් පස්සේ අපි අවසන් කරමු. මේ හිටියා වගේම හොඳ ළමයි වගේ තව ටික වෙලාවක් රැඳිලා ඉන්න. හරි. අපි බලමු කොහොමද ඒක පුද්ගල ව්‍යාපාරයක් මොනා කිරීමද? ලියාපදිංචි කිරීම. හරි. ඒක පුද්ගල ව්‍යාපාරයක් මොනා කිරීමද? ලියාපදිංචි කිරීම. මේ ආන්න මිත්‍රවරුනි. ඔය දැන් මතක. අපි ඒක පුද්ගල ව්‍යාපාර වල ලක්ෂණ කතා කරද්දී මේ කතා කරා. සර් මොනවාද අනිවා ඔය අහන්නේ? අපිට මේ පරණ දේවල් තියා දවල්ට කෑ මොනවාදවත් හරියට තාම මතක නැහැ. කමන්නේ. දැන් අහගන්න. දැන් 100ට ගන්න මොනවාද මේ ඒක පුද්ගල ව්‍යාපාරය ලියාපදිංචි ගැන අපි මතක තියාගන්න ඕනේ කියලා
මෙයා ගන්න ළමයි අපි මොකක්ද ඉගෙන ගත්තේ? ඒක පුද්ගල ව්‍යාපාරයක ලියන්න අනිවාර්යයෙන් කියලා කිව්වේ නෑ කියලා ලක්ෂණ වල ඉගෙන ගත්තා. ලක්ෂණ වල අපි ඉගෙන ගත්තා. ඒක පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි අනිවාර්ය නෑ. අනිවාර්ය නෑ. හැබැයි පොඩි අර්බුදයක් තියෙනවා. අර්බුදය තමයි මොකද්ද? දැන් හිතන්න. දැන් උදාහරණයක් විදිහට මගේ සම්පූර්ණ නම. මගේ අපු මගේ නම සම්පූර්ණ නම කැතයි. මම වෙන නමක් ගමු අපි. අපි හිතමු මැඩලින් අප්පුවාමිගේ කින්නි හාමි මේ තියෙන්නේ මොකද්ද තමයි මේ ලියලා තියෙන්නේ නමක් තමයි මේ ලියලා තියෙන්නේ මොකද්ද නම මැගලින් අප්පුවාමිගේ ඉන්නි හාමි මෙයා ළමයි පටන් ගන්නවා බිස්කට් කම්පැනියක් මෙන්න ඉන්නවා මැගලින් නැන්දා පටන් ගන්නවා මොකද්ද බිස්කට් කම්පැනියක් එයාගේ භාෂාවෙන් කිව්වොත් කම්පැනියක් පටන් ගන්නයි යන්නේ මේ බිස්කට් වලට නම දානවා ඉන්නි බිස්කට් ඉන්නි ආමිනේ නම ඉන්නි බිස්කට් නමේ කෑල්ලක් විතරයි ගත්තේ බි ඉන්නි බිස්කට් හරි තමයි ඔයගොල්ලෝ හොඳ අවදියෙන් ඉන්නවා මම කියවනේ මගේ අප්පුරු මාර ලස්සනයි කියලා හරි මේ මොකක් කියලාද මේ ලියලා තියෙන්නේ ඉන්නි බිස්කට් දැන් මේ මැගලින් නැන්දගේ මේ ව්‍යාපාරේ දැන් ඔයගොල්ලෝ මුලින්ම තේරෙන්නේ ව්‍යාපාරයක් කියන එක අයිතිකාරයෝ ඉන්නේ කී දෙනායිද එක්කෙනයි එහෙනම් ඒ වගේ එකකට කියන මොන ව්‍යාපාරද කියලාද ඒක පුද්ගල ව්‍යාපාර කියලා හැබැයි මෙයා ගන්න දැන් අපි මොකද්ද මේකේ ව්‍යාපාර නාමය ගැන ඉගෙන ගත්තේ ඒක පුද්ගල ව්‍යාපාර කිරීම අනිවාර්ය නැහැ හැබැයි පොඩි කන්ඩිෂන් එකක් තියෙනවා මොකද්ද කන්ඩිෂන් එක තමයි අයිතිකාරයාගේ මොන නමින් තියෙන්න ඕනද සම්පූර්ණ නමින් තියෙන්න ඕන මොන නමින්ද තියෙන්න ඕනේ සම්පූර්ණ නමින් ඒ ළමයි මේ නමේ කෑල්ලයි ගත්තේ තේරෙනවද එහෙනම් ඒක පුද්ගල ව්‍යාපාරය ලියාපදිංචි කිරීම අනිවාර්ය නැහැ කියලායි අපි ඉගෙන ගන්නේ ලක්ෂණ වල හැබැයි they have some condition පොඩි කොන්දේසියක් තියෙනවා මොකද කොන්දේසිය තමයි අයිතිකාරයාගේ සම්පූර්ණ නමින් තියෙන්න ඕන පැහැදිලිද ඉතින් එහෙනම් දැන් මේ ව්‍යාපාර ලියාපදිංචි අනිවාර්යද නැද්ද අනිවාර්යයි මොකද මෙයාගේ සම්පූර්ණ නමින් මේක නෑ මෙන්න මෙහෙම තිබ්බනම් මැගලින් අප්පුවාමිගේ ඉන්නේ ආමි ව්‍යාපාරේ අනිවාර්යද නෑ තේරුණාද හරි ඒක මතකයි ඊට ඒක පුද්ගල ව්‍යාපාරයක් පටන් ගන්න දවස් කීයක් ඇතුළතද මේක ලියාපදිංචි ඉදිරිපත් කරන්න ඕනේ 14ක් ඇතුළත අනිවාර්යෙන් ලියාපදිංචි කරන්න ඕන සම්පූර්ණ නමින් නැත්තම් හරි දැන් අපි එමු අපේ ස්ලයිඩ් එකට මොකද කියන්නේ ඒක පුද්ගල ව්‍යාපාරයක් අයිතිකාරකගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යන්නේ නම් එම ව්‍යාපාරයේ ලියාපදිංචි අනිවාර්ය වේ උදාහරණයක් විදිහට දිනුක බාලසූරියගේ ව්‍යාපාරය දිනුකමින් පවත්වාගෙන යන්නේ නම් එම ව්‍යාපාරයේ ලියාපදිංචි අනිවාර්යයි. ඇයි? කැලක් හැලුවා. එහෙනම් ලියාපදිංචි අනිවාර්යයි. ඊළඟට ඒක පුද්ගල ව්‍යාපාරයක් ආරම්භ කර දින 14ක් ඇතුළත ව්‍යාපාර නාමයේ ලියාපදිංචිය සඳහා අයදුම්පත ඉදිරිපත් කළ යුතු වේ කියලා කියනවා. දවස් කීයක් ඇතුළතද? 14ක් ඇතුළත අනිවාර්යෙන් ඇප්ලිකේෂන් එක දාන්න ඕන කියලා කියනවා. හරි. ඊගාවට අපි බලමු එහෙනම් මේක ලියාපදිංචි කරන්නේ ක්‍රියාපටිපාටිය කොහොමද කියලා. ඒක පුද්ගල ව්‍යාපාරය ලියාපදිංචි කරන්න නම් ඔයා යන්න ඕන ළමයි වාගේ ගෙදර තියෙන බයිසිකල් එක හරි මොකක් හරි නැගලා රුම් ගාලා සියලේකම් කාර්යාලයට. එහෙම එකක් ඔයගොල්ලෝ අහලා තියෙනවද? දන්නවද? අපේ ගේ තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මාරි. ඉතින් හැම පැත්තකම තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. හරි. මේකට ගිහිල්ලා ඔයා ඉල්ලන්න ඕන. අයිදුම් පත්‍ර කීයක්ද? දෙකක්. අයිදුම් පත්‍ර දෙකක්. එකක් තමයි ඒක පුද්ගල ව්‍යාපාර නාමය ලියාපදිංචි කරන එකට අදාළ ඉල්ලුම් පත්‍රය. අනිත් එක තමයි ඕකට ග්‍රාම නිලධාරීවරයාගෙන් සාතිකයක් අරගෙන එන්න කියනවා. අන්න ඒකට අදාළ ඉල්ලුම් පත්‍රය. එහෙනම් පළවෙනි වැඩේ මොකද්ද? රුම් ගාලා නැගලා කොහෙට යනවද අපි? යනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා
මොනවද ඉල්ලන්න ඕනේ? ඉල්ලන්න ඕන ඒක පුජ්‍යල ව්‍යාපාර නාමය ලියාපදිංචි කරන එකට දාලා අයදුම් පත්‍රයක්. ඒ වගේම ඒකට දාලා ග්‍රාම නිලධාරී වාර්තාව ගන්න, සහතිකය ගන්න අයදුම් පත්‍රයක්. ඉල්ලුම් පත්‍රයක්. sorry. ඊගාට ඔන්න දෙක. දැන් ඊගාට මේ වගේ රුන් ගාලා බයික් එකෙන් නැගලා ගිහින් යනවා කවුරු ගාවටද? ග්‍රාම නිලධාරීවරයා ගාවට. ගිහිල්ලා ඒක සහතික කරගෙන හරියට පුරවන්න ඕන අයදුම් පත්‍රය. ඒ කියන්නේ ඒ කියන්නේ ළමයි දැන් එන පිස්සු වැඩ වෙනවා. හරි දැන් උදාහරණයක් විදිහට මගේ නම බාලසූරිය. බාලසූරිය කියන එක ලියන්න පුළුවන් BALASSOORY SURIY කියලා ලියන්න පුළුවන්. දැන් ඉතින් මගේ ඩෙන්ටිටි තියෙන්නේ SOO. පාස්පෝර්ට් එකේ SU. ඊගාවට විභාග දෙපාර්තමේන්තුවේ තියෙන්නේ ඒත් SU. දැන් ඕක එන්න මැල්ලුමක් වගේ. හරි? ඕක වෙනස් කරන්න නම් හැම සහතිකයකටම දෙන්න ඕන දිවුරුම් දෙන්න. ඇයි? මම මේ එකක නම වරද්දලා. හැම එකෙම එක විදියක් නෙමෙයි. ඉතින් ඒ වගේ ඔය නම ආයතන පත්‍ර පුරවදී හරි පරිස්සමින් හරියට පුරවන්න ඕන. පැහැදිලිද? ඒක කියන්නේ. එහෙනම් අර සහතික කරපු සහතිකයයි වාර්තා ගාමිණීලාරි සහතික කරපු වාර්තාවයි ඊගාවට හරියට සම්පූර්ණ කරපු ඉල්ලුම් පත්‍රයයි මේක නිකන් කරනවද? නිකන් කරන්නේ නැහැ. හරි? මේකට ගාස්තුවක් ගන්න. ඒ ගාස්තුව ගිහින් බාර දෙන්න ඕන කාටද? ප්‍රාදේශීය ලේකම්ට. ඉතින් ඊට පස්සේ ආයෙත් ගැන කරුණු සලකලා බලලා ව්‍යාපාර නාමය මොනවා කරනවද? ලියාපදිංචි කරනවා. හරි. ඔන්න ඔතනින් ඔන්න ඔය ලියාපදිංචි කරාම මෙන්න මෙහෙම සහතිකයක් හම්බ වෙනවා. ඕ මේදී අනිමුද්දල ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකය. මෙන්න මේ විදිහේ මොකක්ද දෙනවද? සහතිකයක් දෙනවා. මේක ගහන්න ඕන කොහෙද? බිත්තියේ. කොයි බිත්තියේද? ගෙදර බිත්තියේද? නෑ. ව්‍යාපාර ස්ථානයේ බිත්තියේ මේක ප්‍රදර්ශනය කරන්න ඕන. හරි. මේ ඇත්තම සහතිකයක්. හරි. ඊළඟට මොනවාද මේකෙන් තියෙන වාසි? ඔයගොල්ලන්ට පියවර තුන මතකයිනේ. කොහෙද රුණුංගාලා ගියේ? ප්‍රදේශීය ලේකම් කාර්යාලයට ඉල්ලුම් පත්‍ර කීයක් ගත්තද? දෙකක්. මොනවාද ඒ? ඒක පුජ්‍යල ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීමට දාලා ඉල්ලුම් පත්‍රය, ඒකට දාලා ග්‍රාම නිලධාරී වාර්තාව ගන්න දාලා ඉල්ලුම් පත්‍රය. ඊට පස්සේ ඒක හරියට පුරවලා ග්‍රාම නිලධාරීගේ සාතික කරපු වාර්තාව එක්ක දෙනවා කාටද? ප්‍රාදේශීය ලේකම්ට. මොනවද එන්නවද? අදාළ ගාස්තු එක්ක. ඊට පස්සේ යා කමිසලකලා බලලා මොකක් නිකුත් කරනවද? ව්‍යාපදිංචි කිරීමේ සහතිකය නිකුත් කරනවා. ඊළඟට ඊගාවට තමයි ළමයි මොකද්ද? මේකෙන් හම්බෙන ප්‍රයෝජන. මේකෙන් ඕගොල්ලෝ ඔක්කොටම කලින් මෙන්න මේක මතක තියාගන්න. ඒක පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරා කියලා කොයිම වෙලාවකවත් මොකක් හම්බෙන්නේ නැද්ද? නෛතික පුද්ගල භාවයක් හම්බ වෙන්නේ නේ. කියන්නේ අනේ. දැන් ඔයගොල්ලන්ට මතකද අපි පළවෙනි පාඩමේ උදාහරණයක් ගත්ත සුමනාවතී නැන්දේ කඩයක් තිබ්බා. මොන වඩේද? රහයි වඩේ. අඩේ නම තමයි මොකද්ද? රහයි වඩේ. ලියාපදිංචි අනිවාර්යද නැහැ? අනිවාර්යයි. හොඳට අනිවාර්යයි. වෙන නමකින් ඉතින් දැන් ඉතින් සුමනාවතී නැන්ද ලියාපදිංචි කරනවා. රහයි දැන් තිබිලා ඒකට ගිලෙනවා. ගිලිලා තියෙන්නේ. හරි. මේකෙන් හෙන කෙලියක් වෙනවා. මෙයා නඩු දාන්න යන්නේ මේක කාපේක් කෙනා. දැන් මොකද වෙන්නේ? දැන් ළමයි මේ ව්‍යාපාර නාමය ලියාපදිංචි කරා කියලා ඔයගොල්ලෝ හිතනවාද සුමනාවතී නැන්දට නඩු දාන්නේ නැහැ කියලා? ඒත් නඩු දාන්නේ සුමනාවතී නැන්දගේ නමට. හරි? රහයි වැඩේ කියන කඩේ නමට නෙමෙයි. එහෙනම් නාමය ලියාපදිංචි කරා කියලා නෛතික පුජ්‍යල භාවයක් හම්බ වෙන්නේ නෑ. හම්බ වෙන්නේ නෑ. ඒකෙන් වෙන්නේ මේ නම වෙන කෙනෙකුට දාන්න බැරි වෙන එක විතරයි. පැහැදිලිද? ඉතින් ඔකට මතක තියාගන්නේ නම් මේකෙන් වෙන්නේ මේ නම වෙන කාටවත් පාවිච්චි කරන්න බැරි වෙන එක විතරයි. එහෙම නැතුව නෛතික පුජ්‍යල භාවයක් ලැබෙන්නේ නෑ. මම අර කිව්ව සත්‍ය ලියන ප්‍රශ්න වලට ඕක එන්න පුළුවන්. මෙහෙම අහන්න පුළුවන්. දෙන්න ප්‍රශ්නයක් මෙන්න. කොහොමද? ඒක පුජ්‍යල ව්‍යාපාරයක නාමය ලියාපදිංචි කිරීමෙන් එම් ව්‍යාපාරයේ නෛතික පුජ්‍යල භාවයක් ලැබේ. සත්‍යද අසත්‍යද? අසත්‍ය. අසත්‍ය. හරි? අසත්‍ය. හරි. ඊළඟට මේකෙන් හම්බෙන ප්‍රයෝජන පළවෙනි එක අනන්‍යතාවයක් ලැබීම. ඇත්තද? දැන් හිතන්න කඩයක් දාලා නවක් නේ. කිසිම අනන්‍යතාවයක් නැහැ. හැබැයි මේක ලියාපදිංචි කරාම අන්න අනන්‍යතාවයක් හම්බුණා. ඊළඟට ව්‍යාපාර නාමයේ අයිතියට හවුරු වීම. දැන් අපිට පුළුවන් ද අරලියහාර කියලා හම්බෙන්න බෑ. ඇයි? ව්‍යාපාර නාමයේ ලියාපදිංචි කරලා ඉවරයි. අපි මේ නම දැම්මට පස්සේ වෙන කාටවත් ඒ නම දාගන්න බෑ. රජයෙන් ලබා දෙන දිරිගැන්වීම් ලබන සුදුසුකමක් වීම. අනිවාර්යෙන් රජයෙන් දෙන දිරිගැන්වීම් ගන්න පුළුවන්.
මොකද අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැන් අපේ ව්‍යාපාරය ගැන තියෙනවානේ. ඉතින් එතකොට ඒ දිරිගැන්වීම් දෙද්දී අපිට සුදුසුකමක් වෙනවා ඒක ගන්න. ඊළඟ එක තමයි බැංකුවෙන් ණය ලබා ගද්දී පහසුවක්. ඒ කියන්නේ ළමයි බැංකුවෙන් ණය ගන්න ගිය ගමන් ඔයාලට කියන්නේ කියනවා BR එකක්. BR එකක් කියලා කියන්නේ මොකක්ද? BR එකක් කියලා කියන්නේ ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීමේ business registration එක. ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීමේ සහතිකයක්. ඉතින් ණය ගන්න යද්දි මේ ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීමේ සහතිකයක් තියෙනවා නම් ගොඩක් උදාව වෙනවා. එහෙනම් ඔන්න ඔය ළමයි මේ ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීමෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන. ප්‍රයෝජන. හරි. ඉතින් මේ කොටසත් ඔන්න ඉවරයි. ඊළඟට පාඩමේ තියෙන අන්තිම චූටි කොටසක් තියෙන්නේ තව මේ ඒක පුද්ගල ව්‍යාපාර අමාවෙන් ව්‍යාපාර දැන් අපි මේ පාඩම් ඉගෙන ගන්නවා. මේවා ඉගෙන ගන්නවා එක එක ඒවා පාඩම් කර කර ඉගෙන ගන්නවා. දැන් හිතන්න ඔයා ඔන්න A level ඉවර වෙලා පටන් ගන්න යන්නේ පොඩි ව්‍යාපාරයක්. A level ඉවර වෙන්න ඕනේ නැහැ. O level ඉවරලා පටන් ගත්තා පොඩි ව්‍යාපාරයක්. හරි. කරගෙන යන ගමන් ඌඩියට. පටන් ගන්න යන්නේ ඒ ව්‍යාපාරයක්. දැන් ඔයා කොහොමද ඔයාට ගැලපෙන ව්‍යාපාර සංවිධානය තෝරගන්නේ? හරි. ඒක ගැනයි මේ කියන්න යන්නේ. හරි. හොඳයි. බලන්න. ඒකෙදි ඔයා බලන්න ඕන දේවල් මොනවද? ඔයාගේ අරමුණ ගැන හිතලා බලන්න ඕන. ඒ කියන්නේ ඔයා ලාභ අරමුණෙන් යුක්ත එකක්ද ලාභ අරමුණක් නැති එකක්ද පටන් ගන්න යන්නේ. ලාභ අරමුණෙන් එකක් නම් පටන් ගන්නේ ලාභ අරමුණෙන් යුක්ත එකක් නම් පටන් ගන්නේ ඔයාට පුළුවන් මොන වගේ එකක්ද? ඒක පුජ්‍යල ව්‍යාපාරයක්, හවුල් ව්‍යාපාරයක් වගේ එකක් පටන් ගන්න. එහෙම නැතුව ලාභ අරමුණක් නැතුව නම් අන්න ඔයාට පුළුවන් සම්පකාර සමිතියක් වගේ එකක් පටන් ගන්න. හරි? ඊළඟට බලනවා මොකද්ද? පරිමාණය. ඔයා පටන් ගන්න යන්නේ මොන සයිස් එකේ එකක්ද? පුළුවා මධ්‍ය පරිමාණද? මහා පරිමාණ. ඊළඟට කළමනාකරණය කරන්නේ කවුද? ඔයාමද කළමනාකරණය කරන්නේ වෙන කෙනෙක්ද? වෙන කළමනා අලෙවි කරන්න අලෙවි කළමනාකාරයෙක් දානවා. නිෂ්පාදනය බලන්න නිෂ්පාදන කළමනාකාරයෙක් දානවා. ඊගාට ගිණුම් බලන්න මූල්‍ය කළමනාකරණයෙක් දානවා. කළමනාකරුවෙක් දානවා. ඔන්න ඔය විදියට. ඉතින් ඔයාම කරගෙන යනවා නම් ගන්න පුළුවන්. ඔයාම නම් කළමනාකරණය කරන්නේ ඔයාලගේ පුජ්‍යල ව්‍යාපාරයක් පටන් ගන්න. එහෙම නැතුව වෙන අය කළමනාකරණය කරනවා නම් අන්න පුළුවන්. සමාගමක් වගේ එකක් පටන් ගන්න. පැහැදිලිද? ඉතින් ඔයා මෙන්න මේ දේවල් ගැන සලකලා බලන්න ඕන මොකක් තෝරගද්දිද? ඔයාට ගැලපෙන ව්‍යාපාර සංවිධාන වර්ගය තෝරගද්දි. ඉතින් එහෙනම් මෙන්න මේක තමයි ළමයි මොන පාඩමේ අවසානයේද? අපි කතා කරපු අපේ ව්‍යාපාර සංවිධාන කියන පාඩමේ අවසානය. හරි. ඉතින් ඔන්න අපේ අවසාන වෙනවා අපේ තුන්වෙනි පාඩම. ඒත් එක්කම ළමයි අද හවස 6:30 ඉඳන් 8:30 වෙනකම් අපි කතා කරනවා මේ 1 2 3 කියන පාඩම් වලට අදාළ පාස් පේපර් MCQ ප්‍රශ්න ටික. අවුරුදු කීයකද? අවුරුදු 10ක. හරි? ඉතින් ඔයාලට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. මම හිතන්නේ ඔයාලට යොපු ලින්ක් එකේම අනිත් ලින්ක් එකෙන් මේකට ජොයින් ලොග් වෙන්න ඕනේ. ඒත් එක්කම අපේ පන්ති පැවැත් වෙනවා ළමයි. EBS කුලියාපිටිය ආයතනයේ ෆිසිකල් පන්ති. මේ අද අපි මේ තෙල් ප්‍රශ්නය නිසා තමයි අපි මේ ඔන්ලයින් පන්තිය කන්ඩක්ට් කරගෙන යන්නේ. අපේ ෆිසිකල් පන්ති පැවැත් වෙනවා 10 වසරට. එක පන්තියක් තියෙනවා ළමයි ඉරිදා 1:30 3:30. ඒ වගේම තව එකක් තියෙනවා බදාදා 3:30. ඒ කියන්නේ අපි අද මේ කරපු වෙලාව 3:30 5:30. හරි? ඔය වැඩ ටික අපි ඔය විදිහට කරගෙන යනවා. ඒ වගේ මේ ඉරිදා අපි සෙමිනා දෙකක් පවත්වනවා ළමයි 10 වසරටයි 11 වසරටයි. 11 වසරේ පන්ති තියෙන්නේ ඉරිදා 3:30 5:30. මේ සතියේ 6 වෙනකම් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ වැඩපිළිවෙල යන්නේ. හරි. අපි අදට පන්තිය අවසන් කරමු. මට අයින් වෙන්න කලින් පුළුවන් නම් chat box එකට දාන්න ඕගොල්ලන්ට මේ ටික තේරුණාද නැද්ද කියන එක. ඒත් එක්කම ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අනිවාර්යයෙන්ම මගෙන් අහන්න. හරි. අපි මෙතනින් අපේ පන්තිය අවසන් කරමු. ඕගොල්ලන්ට තේරුණාද නැද්ද කියන එක චූරි මැසේජ් එකක් දාලා ඕගොල්ලන්ට පුළුවන් ලියු වෙන්න. ඒ වගේම හවස 6:00 එන්න අපි කතා කරමු මොන ප්‍රශ්න ටිකද? අවුරුදු 10ක පාස් පේපර් ප්‍රශ්න ටික. මම මේ ප්‍රශ්න කතා කරන එක විතරක් නෙමෙයි ළමයි ඒක කරන්නේ තියරි ටිකත් එක්ක මතක් කරගෙන යනවා. එතකොට
මේ වැඩ ටික කරාට පස්සේ ඔයාලට ආයේ වාර්ය බාට අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. හරි. හරි. එතක ෂෝට් නෝට් පොතකුත් මම අර ඔයාලට දෙනවා කිව්වේ මේ වැඩෙත් කරගෙන යන ගමන් ඉන්නේ. ඒවත් ඔයගලන්ට ලැබෙයි. හරි. දැන් තේරුණාද නැද්ද කියන එක දාලා ඔයගලන්ට පුළුවන් ලියුවෙන්න. ඒ වගේම ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් මගේ අහන්න. හරි. අයබෝවන්.